Pansil Samadhi Sandha Namaskar Kirna. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස Buddhang saranam gacchami saranam gacchami Dhammang saranam gacchami dhammam saranam gacchami Sanghang saranam gacchami sangham saranam gacchami Dutiyampi Buddhang saranam gacchami buddham saranam gacchami Dutiyampi Dhammang saranam gacchami dhammam saranam gacchami Dutiyampi Sanghang saranam gacchami sangham saranam gacchami Tatiyampi Buddhang saranam gacchami buddham saranam gacchami Tatiyampi Dhammang Tatiyampi Sanghang saranam gacchami sangham saranam gacchami Atipatha Veramani Sikkhapadang Samadhiyami Anaspata vemani sikkhapadam samadhiyami Adinādāna Veramani Sikkhapadang Samadhiyami adinādāna vemani sikkhapadam samadhiyami Kāmesu Micchāchārā Veramani Sikkhapadang Samadhiyami Musāvāda Veramani Sikkhapadang Samadhiyami Savāda vemani sikkhapadam samadhiyami Suramere Majjapamadatthana Veramani Sikkhapadang Samadhiyami Samire majjapamadatthana vemani sikkhapadam samadhiyami හොඳයි ඉතින් අද විශේෂ ධර්ම දේශනාව පැවැත්වීමට පෙර අපි දැන් සෝදානම් වන්නේ ඔබ විසින් සදහැස්තින් තැන්පත් කළ මල් පහන් ගිලන්පස බුද්ධ පූජාදිය ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසා පූජා කිරීම සඳහා සදහැස්තින් මල් පහන් ගිලන්පස බුද්ධ පූජාදිය ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසා පූජා කරමු පූජා වේවා මෙන් ලබන්නා වූ පුණ්‍යතරුණ හේතුයෙන් ශක්තියෙන් තෙරුවන්ගේ ආශිර්වාදය ඔබ සරසේවා සියලු යහපත සිත ශාන්තිය සරසේවා නමින් පරලෝසපත් වූ සියලුම ඥාතීන්ට මේ පින් අත් වේවා කියන සිතින් අපි වන්දනා කරමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුරතෝ ලෝකවිදු
Anuttaro Purisa Dhammasarati Satta Deva Manussanam Buddho Bhagavati Sakato Bhagavata Dhammo Sanditiko Akariko Ehi Passiko Hotanayiko Paccatam Vedi Dabbo Vinyomi Chukati Vanno Bhagavato Savaka Sangho Ujjupati Vanno Bhagavato Savaka Sangho Nyayapati Vanno Bhagavato Savaka Sangho Samiti Patipanno Bhagavato Savaka Sangho Yadidam Cattani Purisa Yukani Ate Purisa Yukara Bhagavato Savaka Sangho Ahuriyo Dakiniyo Angelariyo Anattaya Nyaketam Lokassati. Dan Magyu Pasukiana Mage Swamiyo Buddharajanan Mahanse Sienu Keletun Kerim Kelim Saturam Neti Kelasike Sienu Papayang Yin Midunu Seke Sienu Lovesiyang Amise Puja Pratipatti Puja Siyaleme Sudusuana Sike Mesiyanam Teo Apremane Gunettao Buddharajanan Mahansete Gane Dure Duralene Miyaloke Puja Puja Keremi Varmin Aswamin Yukteu Mi Pushpa Puja Puja Keremu Dasate Swadevakkarannao Mi Malmala Damayan Puja Keremi Mi Sisilpen Puja Keremi Mi Gilan Pase Puja Keremi Mi Ashtepane Puja
කරමි මේ බෙහෙත් ඖෂධ පූජා කරමි මේ දහත් පූජා කරමි මේ සියලු පූජාවෝ නිර්වාණ ශාන්තිය පතා සසර දුකින් අත මිදීම පතා බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා ගණසාරම් ප්‍රලිත්තේන දීපේන තමනම් සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි නමෝදරං සුගන්ධිකාය වදනං අනන්තේන සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථාගතං පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන වේදේන නමාමි මුක්ඛං උප්පං විරායාති යතයි ධම්මේ කායෝ සදායාති විනාශ භාවං වන්නදන්දේ ගුණෝපේතං දේතං කුසුම සම්පතින් පූජයාමි මුනින්දස් සුගන්ධං සීලං ගප්පං පසන්නං සුභං ආරියමේතං පදේවා පතිගම්මාතු දේමං අදිවාසේ තුනෝමන්තේ ඉලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගම්මාතු දේමං අදිවාසේ තුනෝමන්තේ දේසජ්ජං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගම්මාතු දේමං අදිවාසේතු නොවන්තේ සම්පං සත්තාය පූජිතං අනුකම්පං උපාදාය පතිගම්මාතු දේමං වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පටිච්චිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධරූපං සකලං සදා මහියංගනං නාගරි අයං පදනාමි
දිවාගුවන් දීගවාමි චේතයංච මුතිංගනං තිස්ස මහාවිහාරංච බෝධින් මරිච වට්ටියං සම්මාරී මහාචෛත්‍යං ධූපාරාමභාගිරින් ජේතවනං සේනචෛත්‍යං තථාගතගාමකං ඒතේ සෝලසඛානානි අහං වන්දාමි සම්පේනා යස්ස මූලේ නිසින්නෝව සම්මාරි විජයං නඛා වත්නෝ සම්පන්නතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ මහෝදි යෝතනාතේන පූජිතා අහං විතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ කායේන වාචා චිත්තේන ආදීන මනෝකතං අච්ඡයං කමලේ මන්තේ සූරිපඤ්ඤ තථාගතේ කායේන වාචා චිත්තේන ආදීන මනෝකතං අච්ඡයං කමලේ සම්මේ සම්මේඛාලිකේ කායේන වාචා චිත්තේන පමාදේන මනෝකතං අච්ඡයං කමලේ සංඝේ සුපටිපන්නේ අනුත්තේ ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බේ දුක්ඛා පමුඤ්චතු ඉත්තාවතාශං මේ සම්පදං සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාශං මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචරම් මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු
සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඊළඟට අපි අද විශේෂ ධර්ම දේශනාව ආරම්භ කිරීමට සූදානම් වන්නේ. අද දින මේ විශේෂ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මේතිරිගල විස්තරණ වනේ ආරණ්‍ය සේනාසනයේ උප සේනාසනාධිපති ඒ ගරු කටයුතු පාන්දුරේ චන්දරත්න හාමුදුරන් වහන්සේ විසින් අපේ විහාරස්ථානයේ බොහෝම හිතවත් දායක මහත්මයෙකු වන දේශාන් කත්වේවා මහතාගේ ආරාධනාවෙන් උන්වහන්සේ පසුගිය ජූනි මාසයේ 5 වෙනිදා අපේ විහාරස්ථානයට වැඩමවනු ලැබුවා. චන්දරත්න හාමුදුරන් වහන්සේ පසුගිය දින කිහිපය තුලත් ස්ථාන කිහිපයකම භාවනා වැඩසටහන් පවත්වනු ලැබුවා. අද දිනත් උන්වහන්සේ ලන්ඩන් විහාරයේ එවැනි වැඩසටහනක් පවත්වන්නට යෙදුණා. ඒ වගේම ලබන 11 වෙනිදා උන්වහන්සේ අමරාවති ආරණ්‍ය සේනාසනයට වැඩම කරනවා. ඉතින් අද දින මෙම විශේෂ ධර්ම දේශනාව අපේ විහාරස්ථානයේ පැවැත්වීම සඳහා දේශාන් මහත්මයා ලොකු සහායයක් තුමාට ලොකු ඕනෑකම තිබුණේ සඳහා තුමා කටයුතු සංවිධානය කළා. ඒ වගේම තුමාගේ බිරිඳ නාලිකා මහත්මිය තම හිතවතුන් සම්බන්ධ කරගෙන අපට පේන වෙදිතා ලස්සනට විහාර මන්දිරයේ මල් වලින් සරසලා මේ පින්කම තවත් අලංකාර කිරීමට කටයුතු කරලා තිබෙනවා. මේ අවස්ථාවේදී මම මේ පාන්දුරේ චන්දරත්න වහන්සේ පිළිබඳව යම් හැඳින්වීමක් කියලා බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ නම් කැමති වෙන්නේ මගේ කැමැත්තෙන් කරන්නේ. පාන්දුරේ චන්දරත්න හාමුදුරුවෝ පැවිදි වෙන පළමුව ලංකාවේ මොරටු විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරිං උපාධිය හදාරලා ඉංජිනේරු උපාධිය ලබාගෙන අනතුරුව ඇමරිකාවේ වසර 2ක පමණ කාලයක් රැකියා කටයුතු නිරත වුණත් උන්වහන්සේ අවශ්‍ය වුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට භික්ෂුව විදිහට ධර්ම මාර්ගයේ දෙන්නට බලවත් අධිෂ්ඨානයක් උන්වහන්සේට ඇති වුණා. ඒ අනුව බෝධිසත්ව ගුණෝපේත නාවිනී අරිය ධම්ම විනායක හාමුදුරුවෝ වහන්සේ යටතේ උන්වහන්සේ තවදුරටත් ධම් හදාරා ධම් මාර්ගයේ යෙදෙමින් අන් අයද ධම්ෙහි යෙදවීම සඳහා අපකප්ප වෙලා ක්‍රියාත්මක ක්‍රියා කරනවා. ඒ අනුවයි දේශාන් මහත්මයාට උන්වහන්සේ පිළිබඳව දැනගන්න ලැබුණේ. ඉතින් අපි මේ අවස්ථාවේදී අපි ආරස්ථාන වෙනුවෙන් අපේ දායක පිළිතුරු වෙනුවෙන් උන්වහන්සේටම ගෞරවයෙන් පිළිගනිමින් ධර්ම දේශනාව සඳහා උන්වහන්සේට අපි ආරාධනා කරන හැමදෙනාම සාදුකාරයක් පවත්වනවා. මං ගන්න. මේක වැඩි හොඳයි. මේක. කමන්නේ. කමන්නේ. ඕන එක. හොඳයි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ශ්‍රද්ධාවන්ත අපේ පින්වතුන්ගෙන් අවසරයි. එහෙමනම් අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට කලින් ඇත්තටම පුංචි ඉල්ලීමක් පැමිණියා. මේ මෙතන ඉන්නවා පුංචි දරුවෝ ටිකක්. ඒ දරුවන්වත් මේ වැඩසටහනට සම්බන්ධ කිරීම සඳහා ඉතින් අපේ පින්වතුන්ව සුළු වශයෙන් හෝ භාවනාවට යොමු කිරීම සඳහා කෙටියෙන් සුළුවෙන් මේ සුළු මොහොතක් භාවනා කරමු කියලා. ඒ නිසා මම අදහස් කළා සිංහලෙන් ඉංග්‍රීසියෙන් සුළු වශයෙන් අපි මෙහෙවීමක් කළා භාවනා කළා ඊට පස්සේ ධර්ම දේශනාව පටන් ගන්නවා. ඒ නිසා මම ආරාධනා කරනවා සියලු දෙනාටම ඉන්න තැන්වල පොඩ්ඩක් සකස් වෙලා වාඩි වෙන්න. අපි සුළු මොහොතක් අපේ හිත සංසුන් කරගන්නයි උත්සාහන්ත වෙන්නේ. So we are doing a little guided sitting here. So please sit in a comfortable position and try to relax yourself and don't take it too serious. It's a kind of connecting with our body, connecting with ourselves.
You can keep your head straight, neck straight, and then shoulders relaxed, and then upper half of the body straight. And now you can gently close your eyes. අපි අපේ හිස කෙලින් තබා ගමු. බෙල්ල කෙලින් තබා ගමු. රේස් දෙක සැහැල්ලුවෙන් තබා ගමු. අත් දෙක ඔඩොක්කුව මත නැත්නම් පාද දෙක මත සැහැල්ලුවෙන් තැන්පත් කරගමු. උඩුකය ඍජුව තබා ගමු. ඊට පස්සේ සැහැල්ලුවෙන් ඇස් දෙක පියාගමු. දැන් බලන්න අපි ඇස් දෙක පියාගත්තාම අපිට දැනෙනවා මොන ගතියක්. තමන් එක්කම වාසය කරන ගතියක්. ඒක ඊටාම වැදගත්. So once you close your eyes, you can feel that yourself. Less distractions. දැන් අපි පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්නේ මේ අපේ හිත අතීතය ඇසුරු කරන ඒ මතක සටහන් පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඒ වගේමයි අනාගත බලාපොරොත්තු විවිධ සැලසුම් ඒවා තියන්න. ඒ වෙනුවට මේ සරලව දැනට දැනෙන මේ කයට හිත ගන්න. So we are trying to abandon whatever the memories popping up in our mind, and again to avoid any kind of planning, daydreaming, fantasizing. Just relax and be aware of the present moment, particularly about this sitting posture, sitting body. දැන් අපිට අඳුර ගන්න පුළුවන්. කය හොඳට සකස් කරලා වාඩි කරවලා තියෙනවා. ලොකු දෙයක් නැහැ. ලොකු බරක් අපේ හිතට නැහැ. කරන්න ලොකු වැඩක් නැහැ. ඒ වෙනුවට අපේ හිත සංසුන් වීමක්, සරල වීමක්, පැහැදිලි වීමක්, කල්පනා කරන ගතිය අඩු වීමක් තමයි වෙන්න අවශ්‍ය. So we are in a way promoting some simplicity instead of complexity. Calming down ourselves, relaxing ourselves, and recognizing this sitting posture. Minimizing the daydreaming, fantasizing, all that, but being aware of the present moment. හිත ටික ටික මේ කයම ඇසුරු කරන්න දෙන්න. හිත අතීතයට ගියොත් හිමීට නැවතත් කය තුල පිහිටවන්න. අනාගත ප්‍රාර්ථනා සැලසුම් ඔස්සේ ගියොත් නැවතත් එතනින් අරගෙන මේ කය තුල පිහිටවන්න. ඒත් කය නිකන් හරියට එහෙ මෙහෙ දුවන හිතට නැංගුරමක් වගේ. නැවත කයම පාවිච්චි කරනවා හිත සංසුන් කරගන්න. So we are minimizing distractions and again bringing our attention back to the body. So body becomes like an anchor to the wandering mind. දැන් අපි මෙහෙම ඉන්නකොට ටික ටික අපිට කය ගැන තේරෙන්න ගන්නවා. කයේ තියෙන ඇතම් රිදුම් කැක්කුම් අපිට දැනෙන්න ගන්නවා. කය හුස්ම ගන්න හැටි තේරෙන්න ගන්නවා. හෘද ස්පන්දනය තේරෙන්න ගන්නවා. උදරයේ සිද්ධ වෙන පිම්බීම හැකිලිම මේවා තේරෙන්න ගන්නවා. ළඟට අපි ඇඳගෙන ඉන්න ඇඳුම් අපේ මේ කයේ ස්පර්ශ වෙලා, තද වෙලා, සමාට හිර වෙලා තියෙන හැටි තේරෙන්න ගන්නවා. So as we are settling, we can recognize, we can be aware of many bodily sensations.
how the heart vibrates, maybe the rising and falling of the abdomen, how buttocks touch in the cushion. All these things we become aware of. It's quite simple and quite ordinary. There's nothing extraordinary. මේ හැමදේම හරි සරලයි. ඒ වගේම අපිට හුරු පුරුදු දේවල්. නමුත් අපි සාමාන්‍යයෙන් මේවට කිසි වටිනකමක් දෙන්නේ නැහැ. දැන් අපි පුංචි වටිනකමක් දීලා මේ පිළිබඳව දැනුවත් වෙනවා. දැන් අපි මේ කයමයි පාවිච්චි කරන්නේ සතිය පිහිටවන්න. අපේ හිත තුළ සිහිය පවත්වන්න මේ කයම පාවිච්චි කරනවා. So we are using this body to establish mindfulness. හිතට ලොකුවට කරන්න දෙයක් නැහැ. කිසි කලබලයක් නැහැ. ටික ටික හිත තැම්පත් වෙනවා. කයත් එක්ක යාළු වෙනවා. මෙතනින් තමයි පටන් ගන්නම තියෙන්නේ. So there is nothing much to do. There is no burden to the mind. Instead it is well established in the body. So we can say this is the beginning of our practice. හොඳයි එහෙනම් අපි දේශනාව සරණී කිරීම සඳහා নমස්කාරය කියනවා. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සතිපට්ඨානං ච වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනං ච සතිපට්ඨාන භාවනා ගාමිනීං ච පටිපදං තං සුනාථාති තී. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් පාද නමස්කාර පූර්වක අවසර ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ සතිපට්ඨානය මුල් කරගෙන මමත් මගේ දැනට මම වැඩ වාසය කරන්නේ මීතිරිගල නිස්සරණ වනේ. මීතිරිගල නිස්සරණ වනේට මම වැඩම කළේ 2014 දී. ඉතින් ඒ නායක ස්වාමීන් වහන්සේ උඩිරිගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේත් අපි දෙදෙනා වහන්සේලා එකතු වෙලා මේ ස්වාධීන රූපවාහිනී සේවයේ දේශනා මාලාවක් පැවැත්වුවා සතිපට්ඨානය මුල් කරගෙන සතිපට්ඨාන විවරණ කියලා. ඉතින් ඒක මුල් කරගෙනද දන්නෙත් නෑ මේ දේශාන් මහත්තයා මේ ධර්ම දේශනාවට මාතෘකාව දාලා තුනේ මේ සතිපට්ඨාන විවරණ කියලා. ඒ හින්දා මට දැන් වෙන මාතෘකාවක් තෝරගන්න විදිහකුත් නෑ. ඉතින් මේකම කතා කරන්න මට හිතුණා. ඉතින් මේක හිතාම වැදගත්. ඒ වගේම සෑහෙන කෙනෙක්ට මේකේ ලොකු වමනාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ එංගලන්තේ මේ පිළිබඳව ලොකු පිබිදීමක් තියෙනවා. විශේෂයෙන්ම දැන් අද කාලේ වෙනකොට කියලා ඊළඟට mindfulness based stress reduction කියලා ඉතින් මේ වගේ විවිධ නම් වලින් අපේ මේ ධහමේ තියෙන යම් යම් පැති කතා කරනවා. ඒ නිසා මට හිතුණා මේ මාතෘකාව මෙහෙට සෑහෙන අදාළයි කියලා. ඉතින් මේක ඒ තරම්ම ආධුනික මාතෘකාවක් නෙමෙයි එංගලන්තෙට.
එංගලන්තේ තමයි මට මතක විදිහට ප්‍රථම වතාවට මේ සතිමත් බව පිළිබඳව නිකන් ජාතිය සතිමත් ජාතියක් කියලා ලෝකෙට ප්‍රකාශ කළේ. මයින්ඩ්ෆුල් නේෂන් කියලා මුලින්ම ප්‍රකාශ කළේ. අපි බෞද්ධයෝ වුණාට අපි ශ්‍රී ලාංකිකයන් වුණාට අපි ඒක ඉගෙන ගත්තේ මේගොල්ලන්ගෙන්. ඉතින් ඇත්තටම මේ ගිය 2023 වගේ තමයි අපි මේ අපේ ලොකු සාන්නාංශයේ ධම්මජීව නායක ස්වාමීන් වහන්සේත් ලොකු කැපවීමක් කරලා තමයි මේ බඳු සංකල්පයක් ලංකාව තුළ පිහිටවන්න උත්සාහන්ත උනේ. නමුත් මේ සුදු ජාතිකයෝ මේ එක්සත් රාජධානියේ සිටින ඒ පිරිස මේ පිළිබඳව සෑහෙන ගැඹුරින් අධ්‍යයනය කළා. මේවට සෑහෙන පරිශන කරලා ඉතින් ඒ අය මේක නගා සිටවන්න මේ ඉන්න ප්‍රජාවට මේක පුහුණු කරන්න සෑහෙන වෑයමක් දරලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලත් ඉතින් පේන්න තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ මාතෘකාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ටිකක් පුළුල්ව දේශනා කරනවා. ඒ පිළිබඳවත් පොඩි හැඳින්වීමක් එක්ක තමයි අද මේ ධර්ම දේශනාව මම පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානයේ අධීර තුනක් ඉදිරිපත් කරනවා. අධීර තුනක්. සතිපට්ඨානංච වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනා ගාමිනීංච පටිපදං කියලා. දැන් අපි හුඟක් අහලා තියෙන සතිපට්ඨානය කියන නම විතරයි. ඉතින් ඉතිරි ටික අපි සාමාන්‍යයෙන් එච්චරම ගැඹුරට හදාරන්නෙත් නැහැ. ඒ තරම් අපි කරන්නෙත් නැහැ. අපි හැමදාම කරන්නේ පොඩ්ඩක් වැඩසටහනකදී ඔන්න පොඩ්ඩක් හුස්ම රැල්ලට සිහිය පිහිටවනවා. නැත්නම් ඉරියව්වට සිහිය පිහිටවනවා. පිම්බීමට හැකිලීමට සිහිය පිහිටවනවා. ඊට පස්සේ ඒක ඉතින් එතනින් ඉවර වෙනවා. නේද? ඊට පස්සේ ඉතින් අපි ගෙවල් දොරවල් වලට යනවා. ඉතින් කනවා බොනවා අර ටික එහෙම අමතකයි. ඒ නිසා අපි හැමදාම මේ පළවෙනි පියවරේ තමයි ගත කරලා තියෙන්නේ. දැන් මේ පියවර තුනක් තියෙනවා. හැබැයි මේ පියවර තුනෙන් පළවෙනි පියවරේ කියන්නේ මේ සතිය පිහිටවන අවස්ථාව. එතකොට මේ සතිපට්ඨාන කියන අවස්ථාව බුදුරජාන් වහන්සේ හඳුන්වලා දෙනවා මෙන්න මේ විදිහට. ඉදබික්කමේ බික්කු කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සම්. ඒ විදිහටම වේදනාවන් ගැන ඊළඟට අපේ හිත ගැන ඊළඟට අනිත් එක ධර්මයන් ගැන බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් ඒ කියන්නේ පටන් ගැනීම එක අතකින් කායානුපස්සනාවකින් පෙන්වනවා. ඊළඟට වේදනානුපස්සනාවක්. ඊළඟට චිත්තානුපස්සනාවක්, ඊළඟට ධම්මානුපස්සනාවක් වශයෙන් ටිකක් ක්‍රමානුකූලව ගලාගෙන යාමක් තියෙනවා. හැබැයි මේ සතිපට්ඨානය කියන එකේ අදහස තමයි මුල් අවස්ථාව. මම මේ කියන්නේ මුල් අවස්ථාව තමයි සතිය පිහිටවීම කියන අවස්ථාව. දැන් ඒක තමයි අදත් අපි මේ සුළු මොහොතකින් ටිකක් අත්දැකීමක් වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් හිතන්න අපේ හිත දිහා අපි සාමාන්‍යයෙන් බැලුවොත් වෙච්ච දේවල් ගැන නිතරම කල්පනා කරනවා. වෙච්ච වැරද්දක් ගැන නිතරම කල්පනා කරනවා. නැත්තම් කරන්න ඉන්න වැඩක් ගැන කල්පනා කරනවා. ඒ නිසා නිතරම හිතේ තියෙන්නේ හරි අවිවේකී ගතියක්. හිතේ තියෙන්නේ පුදුමාකාර දැඟලිල්ලක්. එහෙමත් නැත්තම් හරි විසිරිච්ච ගතියක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒ නිසා අපිට මුලින්ම පොඩ්ඩක් උපක්‍රමශීලීව මේ හිත මෙල්ල කරන්න සිද්ධ වෙනවා. ඉතින් පළවෙනි අදියර තමයි එහෙනම් මේ සිත මෙල්ල කරන්න යාට හිතට වැඩි බාධාවක් නොවන හිතට මේ ඉදිරියේදී යහපතක් සලසන යම්කිසි සරල අරමුණක් හඳුන්වලා දීලා ඒ අරමුණේ නැවත නැවත හිත පිහිටවනවා. ඒ අරමුණේ නැවත නැවත හිත පිහිටවනවා. දැන් හිතන්න අපි ආනාපාන සතිය ගැන අහලා තියෙනවා. ඒතර මේ හුස්ම රැල්ල නැත්නම් ආශ්වාසය ප්‍රශ්වාසය තමයි එතකොට අරමුණ බවට පත් වෙන්නේ. ඒතර ඒ අරමුණේ අපි නැවත නැවත හිත පිහිටවන්න උත්සාහන්ත වෙනවා. හැබැයි මේ අරමුණ කිසි රසයක් නැහැ. නේද? ඉතින් උඟක් දෙනෙක් ඉතින් මම දැකලා තියෙනවා භාවනා කරන්න කියලා එහෙම ආවහම ඉතින් ටිකක් මේ කකුල් දෙක එහෙම දිග ඇරලා විත්තියකට හේතු වෙනවා. ඊට පස්සේ ඉතින් හුස්ම රැල්ලක් දෙකක් අවධානයෙන් ඉන්නවා. ඊට පස්සේ දන්නේම නැතුව නිින්ද යනවා. නේද? එහෙම වෙලා ඇතිනේ නේද ඔයගලන්ට? මොකද මේ දීලා තියෙන අරමුණ හරි සරල අරමුණක්. මේ අරමුණ අපි නිකන් චිත්‍රපටියක් බලනවා වගේ, සින්දුවක් අහනවා වගේ, නැත්නම් ක්‍රිකට් මැච් එකක් බලනවා වගේ එහෙම අර හිතට ලොකු උත්ප්‍රේරණයක් ඇති කරන හිත නිකන් නැගිටුවා තබන හිත තුල කෙලෙස් වඩන එහෙම අරමුණක් නෙමෙයි මේ දීලා තියෙන්නේ. හරි සරල අරමුණක්. ඒ වගේම හරි ස්වාභාවික අරමුණක්. දැන් ආස්වාසේ ප්‍රස්වාසයේ අපි දන් දෙයක්
නේද? ගන්න දෙයක් නැහැ හුස්ම ගන්නවා කියන එකේ. ඒ නිසා මේක මේ තියෙන දෙයක්, කෙරෙන දෙයක්, අපි දන්න දෙයක්, මේ කයට ප්‍රතිබද්ධ දෙයක්, කයට හා සම්බන්ධ දෙයක්. අලුතෙන් අපිට වෙනම කඩේකට ගිහිල්ලා ඉල්ල ගන්න දෙයක් නැහැ මෙන්න මේක දෙන්න කියලා. එතකොට අපි ගාව තියෙන දෙයක්. නමුත් ඉතින් ඒ නිසාම අපේ හිත අගය කරන්නේත් නැහැ මේක. ඒක උතරයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ හිතට එන උගන්වන්න සිද්ධ වෙනවා. මෙන්න මේ අරමුණ පොඩ්ඩක් අගය කරන්න, මේ අරමුණත් එක්ක පොඩ්ඩක් වාසය කරන්න, මේ අරමුණ පිළිබඳව දැනුවත් වෙන්න. දැන් මේ වෙලාවේදී ආශ්වාසයක් සිද්ධ වෙනවා, ඔන්න ඔය ගැන දැනුවත් වෙන්න. දැන් සිද්ධ වෙන්නේ ප්‍රශ්වාසයක්, ඔන්න ඔය ගැන දැනුවත් වෙන්න. කියලා මේ පොඩ්ඩක් අපිට අපේම හිත පොළඹව ගන්න සිද්ධ වෙනවා. නැත්තම් මෙයා ඒක එච්චර ගණන් ගන්නෑ. උලන් දිහා බලලා කාටද හරිදී කියලා ඉතින් කෙනෙක් අහන්නත් පුළුවන්. නේද? ඒ නිසා අපිට ටිකක් අර ගැඹුරක් එකපාරට වැටහෙන්නේ නැහැ මේ භාවනාවක. මේකෙන් ලැබෙන්න පුළුවන් ආනිසංස එකපාරට අපිට වැටහෙන්නේ නැහැ. ඒ නිසා අපිට පොඩ්ඩක් එක්කෝ තමන්ව ශ්‍රද්ධාවකින් මේ කටයුතු සඳහා පොළඹවන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වීරයකින් පොළඹවන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් අපි ටිකක් ගැඹුරින් මේ කරුණු අධ්‍යයනය කළා මේකේ ලැබෙන ප්‍රතිඵල මෙන්න මේවයි කියලා. දැන් ඔය අද කාලේ පළ වෙන විවිධාකාර සංගරාවල් එහෙමත් නැත්නම් විද්‍යාත්මක සොයා ගැනීම පරිේශන ඉතින් මේවා ගැන ටිකක් හැදෑරීමක් කළා. එහෙම හරි අපේ හිත ටිකක් උත්තේජනය කරගෙන මේ වැඩේට පෙළඹෙන්න සිද්ධ වෙනවා. නේද? ඉතින් සක්‍රම මොන ක්‍රමේ වුණත් කමක් නැහැ. අපේ හිත මේ කටයුත්තට යොදාගෙන උනන්දු කරගෙන හැබැයි මුලින් කරන්න තියෙන්නේ යම්සි අරමුණක් දීලා ඒ අරමුණේ නැවත නැවත හිත පිහිටවීමක්. නැවත නැවත සිහිය පැවැත්වීමක්. හිතන්න දැන් අපිට පුළුවන් ඕනනම් ඇවිදින්න. ඇවිදිනකොටත් සිහිය පිහිටවන්න පුළුවන්. නේද? දැන් පාදයක් පොළවේ වදිනවා. ඒ වැදීම කියන එක පාවිච්චි කරන්න පුළුවන් සිහිය පිහිටවන්න. ඒතර මේක අපිට අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නෙමෙයිනේ. නේද? ඇවිදිනවා කියන එක අපි දන්නවා. පුංචි කාලේ ඉතින් අපි ඇවිදින්න ඉගෙන ගත්තා. පස්සේ ඉතින් දැන් අපි ඇවිදින්න දන්නවා. ඉතින් ඒ විතරක් නෙවෙයි දුවන්නත් දන්නවා. ඉතින් එතකොට අපිට පුළුවන් මේ ඇවිදින ඉරියව්ව පාවිච්චි කරන්න සිහිය පිහිටවන්න. ඊට පස්සේ අපි දැන් හිතන්න දැන් අපි ඉඳගෙන ඉන්නවා. මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පාවිච්චි කරන්න සිහිය පිහිටවන්න. දැන් අද අපි ඒක තමයි පොඩ්ඩක් දුරට ප්‍රායෝගිකව කරන්න උත්සාහන්ත උනේ. අපේ හිත ඒ අතරේ අතීතයට දුවනවා. ඉතින් අතීත දේවල් මතක් කරගන්නවා. අපි හැබැයි ආයෙ ගෙනල්ලා මේ ඉඳගෙන ඉන්න කයේ සිහිය පිහිටවනවා. ඒකම ඇසුරු කරන්න කියනවා යාට. ආයෙත් ඔන්න අනාගතේ කරන්න ඉන්න දෙයක් මතක් වෙනවා. හෙට උදේ ඔන්න දැන් වැඩට යන්න තියෙනවා. ඕක දැන් මතක් වෙනවා. අර වැඩේ තියෙනවා, මේ වැඩේ තියෙනවා, අර වගකීම තියෙනවා, මේ වගකීම තියෙනවා. ඔය ඉතින් මතක් වෙනවා. හැබැයි ඒකෙන් ගලවගෙන ආවිල්ලා ආයෙත් මේ ඉඳගත්ත කයේ සිහිය පිහිටවනවා. ඉතින් ඕක ටිකක් ඉතින් මුල් කාලේ හරි අපහසුයි. මොකද මේ කතා කරන අරමුණ එච්චර අර මං කිව්වා වගේ රසවත් අරමුණක් නෙමෙයි. හිත ප්‍රිය කරන අරමුණක් නෙමෙයි. ටිකක් කම්මැලිකමක් දනවන අරමුණක් තියෙනවා. ඒ නිසා අපිට අපිවම උනන්දු කරලා මේකේ වටිනකම කියලා දීලා අනිසංස මතක් කරලා එක්ක ශ්‍රද්ධාවකින් එක්ක වීරයකින් එහෙම නැත්නම් අර කිව්වා වගේ විමර්ශාවකින් තමයි මේකේ නැවත නැවත යොදව ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේකට කය නම් අපි පාවිච්චි කරන්නේ හුඟක් වෙලාවට අපි කියන ඔන්න කායानुපස්සනාවක් කියලා නේද? ඒත් අපි මේ පවත්වන ඉරියව්වේ හිට ගන්න ඉරියව්වේ ඉඳ ගන්න ඉරියව්වේ සතපෙන ඉරියව්වේ ඇවිදින ඉරියව්වේ මේ හැම ඉරියව්වක්ම පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ සිහිය පිහිටව ගන්න. එහෙමත් නැත්නම් මේ ආශ්වාසය ප්‍රශ්වාසය පාවිච්චි කරන්න පුළුවන් සිහිය පිහිටව ගන්න. ඊට අනුරූපව සිද්ධ වෙන උදරයේ පිම්බීම හැකිලිම ඒකත් පාවිච්චි කරන්න පුළුවන් ඕනනම් සිහිය පිහිටවන්න. ඉතින් මෙන්න මේ වගේ විවිධාකාර බොහොම බහුලව පාවිච්චි වෙන ක්‍රම තියෙනවා. ඒවැයි ඒ තෝරාගත්ත අරමුණේ ලොකු ආනිසංස රාශියක් තියෙනවා. අපිට නිකන් ආවට ගියාට ඕනම තැනක සිහිය පිහිටවීමට වඩා බොහොම ප්‍රචලිත වෙච්ච සෑහෙන පිරිසක් ඇසුරු කරන ඒවැයි හොඳ ප්‍රතිඵල ලැබපු ඒබඳු තෝරාගත්ත යම්සි අරමුණු කීපයක් තියෙනවා. ඒ අපි කියමු එකට මූල කමඨහනක් කියලා ප්‍රයිමරි ඔබ්ජෙක්ට් කියලා කියනවා. අන්ත ඒබඳු අරමුණක සිහිය පිහිටවන දැන් අපේ හිත පුරුදු කරනවා. හිතන දැන් අපිට පුළුවන් වෙන ඕන ආශ්වාස 10ක යන්තම් හුස්ම මේ සිහිය පිහිටවන්න. ඊට පස්සේ ඉතින් උත්සාහ කරන්න ඕනේ මේක දැන් බැරිද මට 15ක් කරගන්න. බැරිද මට 20ක් කරගන්න. ඒතකොට ඒ තාක් සිහිය පිහිටවීමක් කරනවා අපි. ඇවිදිනවා. පියවර 5ක අඩුතරමින් මට සිහියෙන් ඇවිදින්න පුළුවන්. පියවර 10ක අඩුතරමින් සිහියෙන් ඇවිදින්න පුළුවන්. 20ක සිහියෙන් ඇවිදින්න පුළුවන්. දැන් ඒතර මේ සිහිය පිහිටවගෙන යනකොට Tamanට පොඩි පොඩි පැතිවලින් මේකේ ආනිසංස දැනෙන්න ගන්න. ඉතින් ඒක
දැන් මම මේ ඔයගලන්ට කියන්නේ නිකන් උත්ප්‍රේරණය කිරීමක්. මම මේ කියලා දීමක්. මේකේ මුළු චිත්‍රය පෙන්වා දීමක්. නමුත් මේකේ ආනිසංස ඔයගලන්ට ලැබිලා නැහැ. නේද? ආනිසංස ලැබෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ නේද? ඒක පුහුණු කරන්න ඕනේ. එතකොට මට බෑ ආනිසංස ඔයගලන්ට ලබලා දෙන්න. ඒකයි මේකේ තියෙන විශේෂත්වය නේද? මම කිව්වයි කියලා පෙළඹුවා කියලා මේ ආනිසංස ටික මේ අහගෙන ඉන්න කාටවත් ලැබෙන්නේ නැහැ. ඒ ආනිසංස ලබා ගන්න නම් මේක අපි පුහුණු කරන්න ඕනේ. මේක තනිකර ප්‍රායෝගික වැඩක් තියෙන්නේ. අපි මේක පුහුණු කරන්න Tamanටම දැනෙනවා මට දැන් ඉස්සෙල්ලට වඩා මගේ හිතේ පොඩි සංසුන් ගතියක් තියෙනවා. ඉස්සෙල්ලට වඩා මට පීවර ගානක් සිහියෙන් සක්මන් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලට වඩා මගේ හිතේ දැන් මතක ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඉස්සර නම් මම ඔන්න වාහනේට යනවා හිතන්න හෑන්ඩ් බෑග් එක අරගෙන නැහැ. වාහනේට නගිනවා හැබැයි යතුරු අමතක වෙලා. නේද? අම්සි නැත්තම් අපි කාර්යාලයට ගියා හැබැයි වමනා කරන ලියකියවිල්ලක් අරගෙන නැහැ. ඉතින් මේ විදිහට අපිට අමතක වීම බහුලව සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් අපි නිතර අපේ හිත ඇවුල් සිද්ධ වෙනවා, වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා. නැත්නම් හිත දිගටම කල්පනා කර එහෙම ඉන්නවා. ඉතින් අපි කියනවා අපේ හිතට ඔයවා කල්පනා කරන්න එපා. ඔය දේ වුණා ඉවරයි දැන්. ඔච්චර දැන් ඔය ගැන හිතේ මේ දෙගිඩියාවක් එහෙම නැත්නම් පසුතැවිල්ලක් තියාගන්න එපා කියලා අපි නිකන් උපදෙස් දෙනවා. හැබැයි හිත කියන දේ අහන්නේ නැහැ. නේද? අර අපේ වෛද්‍යතුමිය කිව්වා වගේ හිත පැන යනවා. නේද? කොයි වෙලෙත් ඉතින් හරි මුරණ්ඩුයි කියන දෙයක් අහන්නේ නැහැ. ඉතින් ඔය වගේ ස්වභාවයක් අපේ හිතේ තියෙන්නේ. ඉතින් ඒක වළක්ව ගන්න නම් අපිට අර වගේ උපක්‍රමයක් පාවිච්චි කරන්න අපිටම තේරෙන්න ඕනේ අර දැන් හිතේ පැන යෑම දැන් අඩු වෙලා තියෙනවා. හිත දැන් විසිරීම අඩු වෙලා තියෙනවා. දැන් මට පොඩ්ඩක් සිහියෙන් ඉඳීමේ හැකියාවක් මේ අභ්‍යාසය හරහා පුහුණු වෙලා තියෙනවා. හුස්ම රැලි කලින් පටන් ගත්ත දවසේ හුස්ම රැලි 5යි නම් බලා ගන්න පුළුවන් නේ දැන් මට 20ක් බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ අපිට ප්‍රායෝගිකව කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙච්චර කාලයක් මම දැන් මේ අභ්‍යාසයේ යෙදුණා. ඒකේ ආනිසංසක් මට දැන් පොඩ දැනෙනවා. හිතේ බර ටිකක් අඩු වෙලා තියෙනවා. මම ඉස්සර නම් නිතර අමතක වීම වලට භාජනය වුණා. දැන් අමතක වීම ටිකක් අඩුයි. දේවල් ටිකක් මතක තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අපේ ජීවිතයේ යම්කිසි පරිවර්තනයක් සිද්ධ වෙන ආකාරය මේ පුහුණුව හරහා පරිවර්තනයක් සිද්ධ වෙන ආකාරය අපිටම සපයලා කියන්න පුළුවන් තරම් අපි තුලින්ම යම්කිසි සාධනීය වශයෙන් යම්කිසි දියුණුවක් තේරෙන්න ඕනේ. ඉතින් ඕක අතිශය වැදගත්. මේක අපිට නිතරම උනන්දු කරනවා වෙනුවට එන අපි තුලින්ම දැන් එකතු වෙනවා එක්තරා අන්දමක හැකියාවක් මේ කරගෙන යන මේ වැඩපිළිවෙල සතිමත් බවක් දියුණු කිරීමේ වැඩපිළිවෙල ප්‍රතිඵලදායකයි. මේක කළ හැක්කක්. මට කලින් නම් හිතුනේ මේ හිත හදාගන්න බෑ කියලා. කවදාවත් මේ වැඩේ කරන්න බෑ. මට පුදුම විදිහට කේන්ති යනවා. පුදුම විදිහට මගේ හිත විසිරෙනවා. නිතරම මගේ හිත ඔන්න අතීත දේවල් අල්ලගෙන කනගාටු වෙනවා. නැත්නම් අනාගතේ වෙන්න තියෙන දේවල් සම්බන්ධයෙන් මගේ හිතේ පුදුම විදිහට සිතුවිලි නැගෙනවා. ඉතින් මෙහෙම හිතක් මට තියෙන. කවදාවත් මේක ගොඩ ගන්න බෑ. එහෙම ආකල්පයක් අපේ තියෙන්නේ. හැබැයි මේ අභ්‍යාසයේ පොඩ නියැලෙන්න Tamanට තේරෙනවා මේක හදාගන්න පුළුවන්. මේක කළ හැක්කක්. ඒ නිසා අපි හුඟක් වෙලාවට මේ භාවනාවට කෙනෙක් පිවිසෙන්නේ නැහැ, පෙළඹෙන්නේ නැහැ. මොකද මේ දැනට තියෙන්නේ මේකේ තියෙන හරි ව්‍යාකූල ගතියක් නේද? අපේ හිතවල ස්වභාවයෙන් තියෙන හරි ව්‍යාකූල ගතියක්, පුදුම බර වෙලා, හිර වෙලා. ඉතින් ඒ නිසාම Taman වද විදිනවා, අඬනවා. ඉතින් ඒ නිසා එහෙම තත්ත්වයක් තියෙන්නේ. හැබැයි මේක කළ හැක්කක්. පොඩ්ඩක් දැන් මටත් මේකේ ආනිසංස දැනෙනවා කියලා මේ පළවෙනි මට්ටමේදී ඔන්න තේරෙන්න ගන්නවා. තවත් සමහරලාවට දැන් අපි ආවේගශීලීව කටයුතු කරනවා. ඔහේ කඩට ආපු දෙය කියලා දානවා. නැත්තම් එක පාටම අපි ප්‍රතික්‍රියා දක්වනවා. ඔන්න වගේ අර ආවේගශීලීව කරන කටයුතු දැන් ටිකක් දුරට අඩු වෙන්නත් පුළුවන්. ඒතකොට යාට තේරෙනවා දැන් මට කේන්ති යන හැටි. මට දැන් එක පාඩනේ හැඟුම් පහළ වෙන හැටි. ඔන්න වගේ පොඩ්ඩක් නිකන් තමන් ගැන දැනෙන්න ගන්නවා. ඉතින් අපි හැබැයි පටන් ගත්තේ මේ සරල දැනකින් නේද? අපි හිතුවේ නෑ මෙච්චර දුරක් මට ය아가න්න පුළුවන් වෙයි කියලා. පටන් ගත්තේ නිකන් මේ සරලව අපි ඇවිදලා. ඒ ඇවිදීමේදී සිහිය පවත්වලා. පිම්බීමක හැකිලීමක සිහිය පවත්වලා. ආශ්වාසයක ප්‍රශ්වාසයක සිහිය පවත්වලා. මේ පොඩ තමන්ට තේරෙනවා දැන් මේ කය විතරක් නෙවෙයි මට දැන් කේන්ති ආගෙන එනකොට මට දැනෙනවා. නේද? හිත විසිරීගෙන එනකොට මට දැනෙනවා. හිතේ කම්මැලිකමක් ඇති වෙනකොට නිකන් මට දැනෙනවා. හිත ඇවිස්සීගෙන එනකොට මට දැන් තේරෙනවා. නිින්ද යාගෙන එනකොට මට තේරෙනවා.
අන්න ඒ වගේ අර අපේ හිතේ පහළන විවිධාකාර හැඟුම් පිළිබඳවත් දැන් පොඩි අවබෝධයක් ඒකට ලක් වෙලා ඒකට ගොදුරු වෙලා අපි මුලාවටපත් වෙන්න කලින් අනතුරට වැටෙන්න කලින් පොඩි සිහි කැඳවීමක් නේද? ඒ පිළිබඳ යම්සි දැනුවත් කිරීමක් දැන් ඔන්න කරන්න ගන්න. ඒ නිසා අපි තුල නිකන් පිබිදීමක් තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. අපේ ජීවිතේට නිකන් අලුත් මානයක් එකතු වෙනවා. දැන් Tamanට තේරෙනවා නිකන් ජීවත් වෙනවා කියලා. නිකන් පොළොවට බහැලා ඉන්න ගතියක්. අපි කලින් හිටියේ නිකන් සිහින ලෝකයක නේද? හදාගත්ත ලෝකයක. නිතරම මේ හදාගත්ත ලෝකයේ තුල සැරිසරනවා. හිතන්න දැන් අපි දැන් දුරකත් මේ මොකද්ද දුම්රියක එහෙම ගමන් කරනවා නම් දැන් අපි මේ දුරකතනේ අතට අරගෙන මේ හදාගත්ත ලෝකෙන ඉන්නේ නේද? ළඟින් ඉන්න එක්කෙනා ගැන කිසි වැටහීමක් නැහැ. සමහරවිට බහින්න ඕන තැන අපිට මඟ ඇරිලා. මොකද මේ ලෝකේ ඉන්නේ නේද? අපි මේ වර්තමාන ලෝකේ නෙමෙයි ඉන්නේ. අර දුරකතනය තුලින් මවලා හදලා දීපු ලෝකයේ තුල තමයි අපි ගත කරන්නේ. දැන් ඊළඟට අපි හිතමු ගුවන් තොටුපළකට ගියත් ඉතින් එතනත් ඉන්නේ මේ ලෝකේ තමයි. ඉතින් අපි හදාගත්ත ලෝක පුංචි ලෝකවල තමයි අපි සැරිසරන්නේ. දැන් හැබැයි මේ බඳු ක්‍රියාවලියක් කරහා, මේ බඳු පුහුණුවක් කරහා පොඩ්ඩක් අපිට බිමට බැහැලා හුස්ම ගන්න ශරීරයක් මේ තියෙනවා. මෙතන රිදෙන ශරීරයක් මේ තියෙන්නේ. ඒක නිකන් අර ප්‍රകൃතියට පැමිණීමක්. නිකන් බිමට බැසීමක්, නිහතමානී වීමක්, යථාර්ථවාදී වීමක් පැත්තට පොඩ නිකන් අපිව පිවිසෙන්න පුළුවන්. එතකොට මේ මුල් අධ්‍යයනයේදී දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ establishment of mindfulness. සතිය පිහිටවීම කියන කාරණාව තමයි සතිපට්ඨානය කියන මුල් අධ්‍යයනයේදී පෙන්වන්නේ. දැන් ඇත්තම කියනවා නම් දැන් ඔය බටහිර පැත්තෙන් එන සතිමත් භවයේ ඔන්න ඔය කොටස තමයි විශේෂයෙන් මතු කරලා පෙන්වන්නේ. ඉතින් අය හුඟක් ඊළඟ පියවරල් වලට බහුලව යන්නෙත් නැහැ. ඇතම් පිරිසක් පමණයි ඊළඟ පියවරල් වලට යන්නේ. ඒ නිසා නමුත් බුදුරජාණන් වහන්සේ ඊටාම ගැඹුරින් බොහොම පුළුල්ව මේකේ අධීර තුනක් පෙන්වනවා. ඒතර මේ කායानुපස්සනාවෙන් අපිට පුළුවන් කය මූලික කරගෙන මේ සිහිය පිහිටවන්න. ඊළඟට වේදනානුපස්සනාවකින් කයේම මතුවෙන විවිධ වේදනා, හිතේ පහළ වෙන සොම්නස්, දොම්නස් ස්වභාවයන් ඒක පාදක කරගෙනත් සිහිය පිහිටවන්න පුළුවන්. එහෙමත් නැත්නම් හිතේ සිතුවිලි එහෙම පහළ වෙනකොට නේද? ඉතින් අපි මේ සිතුවිලි වලට අහු වෙලා දිගට හිතනවා වෙනුවට මේක සිතුවිල්ලක් කියලා ඒ සිතුවිල්ලට සිහිය පිහිටවන්නත් ඔන්න ඇතම් කාලයක කෙනෙකුට පුළුවන් වෙන්න පුළුවන්. ඒක ටිකක් අමාරුයි හැබැයි. එකපාරට කරන්න අපහසුයි. හැබැයි කාලයක් අපි පුහුණුව කරගෙන යනකොට ඒකත් පුළුවන් වෙයි. ඉතින් ඔය වගේ ලොකු පරාසයක් තියෙනවා අපිට මේ සිහිය පිහිටවීමේ හැකියාව දියුණු කරගන්න. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ මෙතන අතර කරන්නේ නේද? එතකොට ඒ බටහිරින් එන සතිමත් භාවය පිළිබඳ විවරණයෙන් ඔබට බුදුරජාණන් වහන්සේ අපිව ගෙනිනවා දෙවනි අධීරකට. දැන් ඒක එනවා මෙන්න මෙහෙම. ඉද බික්කවේ බික්කෝ කායේ කායानुපස්සී විහෙරති ඉද බික්කවේ බික්කු සමුදය ධම්මානුපස්සී කායස්මින් විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඉද බික්කවේ බික්කු වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඉද බික්කවේ බික්කු සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. දැන් මේ හරිය ටිකක් ඉතින් ගැඹුරුයි. මේක ඉතින් එකපාරට කරන්න බෑ. අර සතිය පිහිටවන අධීරෙන් සතිය පිහිටවගෙන යම් කිසි කුසලතාවයක් හිතේ තුල තනාගෙන ඒ පුහුණුව ලබාගෙන ඕනේ මෙන්න මේ දෙවෙනි පියවරට එන්න. එකපාරට බෑ දැන් මේ කතා කරන දෙවෙනි පියවරට එන්න කෙනෙකුට. ඉතින් ඒ නිසායි මොකක්ද දෙනෙක් ඉතින් අර පළවෙනි පියවරෙන්ම ඉතින් හැලෙනවා. නේද? ඉතින් මොකක්ද දෙනෙක් කරන්නේ ඔන්න ආවා පොඩ්ඩක් ඉතින් හුස්ම ගන්න දිහා බැලුවා යාන්තම් සතිය පිහිටව ගත්තා. ඊට පස්සේ ඉතින් හරි කම්මැලිනේ. නේද? ඉතින් ඔය වැඩේ ඒක එහෙම අමතක වෙනවා. ඉතින් අපි හැමදාම ඉන්නේ මේ සතිය පිහිටවන අධීරේ තමයි. නේද? අපි ඉන්නේ එහාට යන්නේ නැහැ. චේතන හරි අවාසියක් අපිට තියෙන්නේ. නමුත් මේක අපි පුහුණුවක් වශයෙන් කරනවා නම් දිනපතා පොඩ්ඩක් මේක කරන්න උත්සාහවන්ත වෙනවා නම් අපිට තේරෙනවා මේකේ ආනිසංස පොඩ මටත් දැන් දැනෙනවා. කලින්ට වඩා මට සිහියෙන් කටයුතු කිරීමේ හැකියාවක් ඒ කුසලතාවයක් හිත තුළ දියුණු වෙලා තියෙනවා. අමතක වීම අඩුයි, ආවේගශීලීව කතා කරන ඒවා, ක්‍රියා කරන ඒවා අඩුයි. කයේ හිතේ පහළන හැඟුම් මට දැන් පොඩ්ඩක් තේරෙනවා. මට මං ගැන ටිකක් තේරෙනවා. මගේ තියෙන දුර්වලකම් ගැන තේරෙනවා. මගේ තියෙන ශක්තිමන්තකම් ගැන මට තේරෙනවා. හැකියාවන් ගැන මට දැන් ටිකක් තේරෙනවා කියලා අර මේ සතිමත් බව
මේ මට්ටමේ දියුණු වීමේ ආනිසංස ටික Tamanට පොඩ තේරෙන්න ඒ ශක්තිවන්ත භාවය අපි තුල ගොඩනගෙන්න ඊළඟට අපිට යන්න පුළුවන් දෙවෙනි පියවරට. දැන් මේ දෙවෙනි පියවරට යනකොට අපිට දැනෙන ඊළඟ ලක්ෂණය තමයි හිතේ සමාධිමත් ගතියක් දියුණුලා තියෙනවා. දැන් හිතන්න අපිට ලොකු ප්‍රයත්නයක් දරන්න වුණා අර හිත එළියට යනකොට හිත පිට දුවනකොට ආයි ගේන්න නේද? ආයි අතීතයට දුවනවා අතීතේ වෙච්ච දෙයක් මතක් කරගන්නවා ආයිත් ගෙනල්ලා මේ ආශ්වාසය තියෙනවා. ආයෙත් ඔන්න අනාගතේ කරන්න දින්න දෙයක් මතක් කරනවා ආයෙත් ගෙනල්ලා ආශ්වාසය තියෙනවා. ඉතින් මේක හරි වෙහෙසක්නේ නේද? මොකද එයා දුවන්න බලාගත්ත ගමන්මයි ඉන්නේ. මං ඇහැ ගහගෙන ඉන්න ඕනේ. පුදුම වීරයකින් මේ වැඩේ කරන්න ඕනේ. හැබැයි කාලයක් යනකොට තේරෙනවා දැන් මං එච්චර අධික වීරයකින් තරවට්ටු කළා තර්ජනය කළා හිත නවත්තගෙන ඉන්න ඕනේ නැහැ. එයාම දැන් ටිකක් මේ දීපු අරමුණ ඇසුරු කරනවා. එයාගේම කැමැත්තෙන් නේද? මම බල කළා හිර කළා කණෙන් ඇදගෙන ඇවිල්ලා තියලා නෙමෙයි. එයා විසින්ම දැන් මේ අරමුණේ රැඳෙන ගතියක්. ආශ්වාසයෙන් මන් තිබ්බොත් ප්‍රශ්වාසයෙන් මන් තිබ්බොත් දැන් එයාට නිකන් එක දිගට හුස්ම රැලි 50ක් 100ක් බලාගෙන ඉන්න පුළුවන්. ඒකෙන් යම්කිසි සහනයක් දැන් හිතට දැනෙනවා. හිත නිකන් ටිකක් ඒකෙන් ආස්වාදයක් ලබන ගතියක්, නිකන් කායික මානසික සැහැල්ලුවක් ඔන්න වගේ දැනෙන්න ආරම්භ නේද? ඊට පස්සේ දැන් අපි හිතමු සක්මන් කරන්න ගත්තත් දැන් ඔන්න වට කීපයක්ම සිහියෙන් යනවා. එච්චරම මේ හිත පිට යන්නේ නැහැ. පෙනෙන දේවල් ඔස්සේ, ඇහෙන දේවල් ඔස්සේ හිත පිට යන්නේ. ඒ වෙනුවට නිකන් වට කීපයක්ම දැන් බොහොම සැහැල්ලුවෙන් එක දිගට සක්මනක් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ තැන්වලදී අපිට මේ සතියට අමතරව තවත් වෙනත් කුසලතාවයක් මේ පුහුණුව හරහා දියුණු වෙනවා කියලා අඳුර ගන්න පුළුවන්. අපි ඔකට කියනවා සමාධිමත් බවක් කියලා. නේද? ඒ කියන්නේ අපි අඳුනලා දීපු අරමුණ තුල හිත විසින්ම රැඳෙනවා. අපේ බලකිරීමක් ලොකුවට දැන් අවශ්‍ය නැහැ. ඒ වගේමයි ඒ අරමුණට හිත හොඳට නිකන් ફોකස් වෙලා තියෙනවා. ඒ සඳහා නිකන් හිත යොමු වෙලා තියෙනවා. කලින් තිබුණේ හිත නිකන් අර විවිධාකාර අරමුණු වල පැන දුව යන ගතිය තිබුණේ. එතන කිසි ફોකස් එකක් නැහැ. එතන කිසි එල්ලයක් නැහැ. නමුත් දැන් වෙලා තියෙන්නේ එයාට නිකන් එල්ලයක් තියෙනවා. එයාට හරියට එක තැනට හිත යොමු කරන්න පුළුවන්. දැන් හිතලා බලන්න මේ කුසලතාවයේ ඊටාම ප්‍රබලව වඩන භාවනාවක් තමයි සක්මන් භාවනාව කියලා කියන්නේ. දැන් සක්මනේදී පොඩ්ඩක් නිකන් අපි ඒකේ සුළු මොහොතක් ගමු. දැන් හිතන්න අපි මුල් අවස්ථාවේ ඔන්න දකුණු පාදයේ ඔසවලා බිම තියෙනවා. එතනට තමයි අපේ හිත ફોකස් කරන්න තියෙන්නේ. අපේ අවධානය යොමු කරන්න තියෙන්නේ. ඒ ඇස්සිතින් රූප පේනවා. නේද? සද්ද ඇහෙනවා. හිතට සිතුවිලි එනවා. හැබැයි අපි ඒවෙන් හිත මුදවලා මේ පාදයේ වදින තැනට හිත යොමු කරනවා. හැබැයි ඊළඟ පාදයේ වදින්නේ එතනද? නෑ නේද? ඊළඟ පාදයේ ඔසවලා තිබුවාම ඒක වදින්නේ වෙන තැනක. ඉස්සරහා තැනක. ඒකට එහෙනම් අපිට හිත ફોකස් කරන්න වෙනවන්නේ මේ හිත එල්ලයක් වශයෙන් තියන්න වෙනවනේ වෙන තැනක. ඊට දැන් අපි දුන්න ඊළඟට ඔන්න වම් පාදයේ වැදුනා. එතන තමයි ඔන්න දැන් හිත එල්ල කරේ, ඉලක්ක කරේ. ඊට පස්සේ ඔන්න දකුණු පාදයේ වදින. එතන තමයි හිත ඉලක්ක කරේ. ඊළඟට ආයෙත් ඔන්න වම් පාදයේ වදිනවා. එතන තමයි හිත ඉලක්ක කරන්නේ. ඒකට මොකද්ද අපි මේ දිනු කරන්නේ? ඒ කියන්නේ හිත හරියට අපිට ඕන තැනට ඉලක්ක කිරීමක්. යොමු කිරීමක්. එහෙම කරන්න අපිට සාමාන්‍යයෙන් හුරුවක් නැහැ. අපි කරන්නේ එයා ඉලක්ක වෙච්ච තැනට අපි ඔහේ යනවා නිකන්. අපි නිකන් එයාගේ වහලෙන් බවටපත් වෙලා එයා ඉතින් වෙච්ච දේවල් මතක් කරලා ඉතින් ඒකට තමයි එයා යොමු වෙන්නේ. ඉතින් අපි ඒකත් ඔස්සේ ඔහේ හිතා ඉන්නවා. නැත්තම් කරන්න තියෙන වැඩක් ගැන මතක් කරන ඉතින් ඒක ඔස්සේ අපි නිකන් ඔහේ ඇදීගෙන යනවා. මට ඕන තැන තියා ගැනීමක් සම්බන්ධයෙන් මට එච්චර පුහුණුවක් නැහැ. නේද? නමුත් අපි සක්මනක් කරගෙන යනකොට මෙතන සරල වුණාට වැඩේ අපේ මානසික වශයෙන් යම්කිසි දියුණුවක් ඇති වෙනවා. අපිට ඕන තැනට හිත ඉලක්ක කිරීමක්. හරියට ඒම් කිරීමක්. නේද? ඊළඟ අනිත් එක තමයි ටයිමින් පැත්තෙන්. දැන් හිතන්න මේ ඉලක්ක කිරීමත් හරි වෙලාවට වෙන්න ඕනේ. දැන් හිතන්න මං කකුල වදින්න කලින් ඉලක්කේ ගත්තා. හැබැයි කකුල වදින වෙලාවේ මගේ ඉලක්කේ ඉවත් වෙලා. එතකොට මට වැඩේ සාර්ථක නෑනේ. නේද? ඒ මම මේ පාදයේ පොළේ වදින අවස්ථාවේදීම තමයි හරියටම හිත එතන පිහිටලා තියෙන්න ඕනේ. පෙරපසු නොවි. කලින් වෙලා වැඩකුත් නෑ. ඉස්සෙල්ලා වෙලා පස්සේ වෙලා වැඩකුත් නෑ. හරියටම මේ පාදයේ පොළේ වදිනකොටම මගේ අවධානය එතෙන්ට හරියට ફોකස් වෙලා එතෙන්ට හරියට යොමු වෙලා ඔන්න එතන හිත පිහිටලා අවධානය පිහිටලා. ඒතර අපි මේ මොකද දිනු කරන්නේ? ඒතර මේ සරල ක්‍රියාවලියක් කරහා අපි පුහුණු කරනවා එකාතකින් ඌමනා තැනට හිත ඉලක්ක කරන්න.
අනිත් එක ඒක පෙරපසු නොවි හරියට කරන්න. අපි කියන්නේ සින්ක්‍රොනයිස් කරනවා කියලා. නේද? ඒතර මේ කායික ක්‍රියාව මනස විසින් හරියටම දැන් සින්ක්‍රොනයිස් වෙලා තියෙනවා. කායික ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒක ෆිසිකල්. ඊළඟට මෙන්ටලි අපි ඒක හරියටම නිකන් එතෙන්ට යොමු කරලා ફોකස් කරලා එතෙන්ට ඇටෙන්ෂන් එක යොමු කරනවා. සින්ක්‍රොනයිස් වෙලා තියෙනවා මේ ඇක්ටිවිටීස් දෙකම. මේ ක්‍රියාවලින් දෙකම හරියට දැන් ඔන්න සින්ක්‍රොනයිස් වෙලා එනවා. ඉතින් ඔය ඔක්කොම ටික වෙනවා මේක කරනවා නම්. අනිත් එක තමයි අපි දන්නවා දැන් බයිසිකලයක් පදිද්දි වම් පාදයයි දකුණු පාදයයි අපේ කයේ බැලන්ස් එකයි මේ ඔක්කොම හැදෙන්න ඕනේ නේද? ඒතකොට අපේ මේ මුළු මොළේම වැඩ කරනවා. මොළේ රයිට් බ්‍රේන් ද ලෙෆ්ට් බ්‍රේන් ද ඔක්කොම වැඩ කරනවා. ඒ වගේ තමයි සක්මන් භාවනාවේදීත් දකුණු පාදයටත් ඉලක්ක කරන්න ඕනේ වම් පාදයටත් ඉලක්ක කරන්න. ඒතර මේ මුළු මොළේටම අදාළයි ඒ අභ්‍යාසය. එක කොටසට විතරක් නෙමෙයි. හිතන්න දැන් අපි ගණන් ටිකක් හදනවා. ඒක අදාළ වෙන්නේ මුළු මොළේටම නේද? ඒක හුඟක් වෙලාවට අදාළ වෙන්නේ මම හිතන්නේ left brain එකට නේද? එහෙමනේ සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් මේ ක්‍රියාව සරල වගේ පෙනුනට මොකද අපේ මුළු මොළේම නිකන් සක්‍රිය කිරීමක්. ඒක හොඳට අවදි කිරීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා භාවනා කරගෙන යනකොට Tamanට තේරෙවි නිකන් Taman නිකන් අලුත් ජීවිතයක් ලැබිලා තියෙනවා. නිකන් අලුත් පැත්තක් නිකන් විවෘත වෙලා තියෙනවා. අලුත් ඉලක්කයක් Tamanට ලැබිලා තියෙනවා. ඊයේ මම යන්තම් කරගත්තේ හුස්ම රැලි 10යි. බැරිද මට අද පොඩ්ඩක් උත්සාහ කරලා මේක 15ක් කරගන්න. මේ වෙන පැත්තක් නේ අපිට විවෘත වෙන්නේ නේද? අපි අහලා තිබුණා විතරයි මේවා ගැන. හැබැයි දැන් මටත් නිකන් මේක කළා බලන්න හිතිලා. try කරලා බලනවා දැන්. නේද? ඊයේ මම සක්මන් කරාදී මට පීවර 5යි කරගන්න පුළුවන් නේ. බැරිද මට මේක 10ක් කරගන්න? මාත් එක්ක ඉන්න යාළුවා නම් ඔන්න දැන් 10ක් කරගත්තොත් බැරිද මටත් කරගන්න? නේද? අන්න ඒ වගේ පොඩ මේක අභ්‍යාසයක් වශයෙන් කරන්න උත්සාහවන්ත වෙනකොට ඔන්න Tamanට දෙනවා දැන් මේක කරගන්න පුළුවන් නේ. ඉස්සෙල්ලා නම් මම හිතන් හිටියේ මේක හදාගන්න බෑ කියලා. දැන් නම් මට තේරෙනවා කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපි හදාගත්තොත් සතිමත් බවකුත් හැදිලා සමාධිමත් බවකුත් අපි හදාගත්තොත් දැන් මෙන්න මේ දෙවෙනි පියවරට යන්න පුළුවන්. හිතන්න දැන් ඔන්න අපි යනවා වේදනාවක් පහ වෙලා. ඔන්න හිතේ නැත්නම් කයේ පහළ තියෙන දුක් වේදනාවක්. ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? ඉක්මනටම ඉරියව්ව මාරු කරලා මේකට එක්ක පැනඩෝල් එකක් අරගෙන මේක වේදනාව ප්‍රහාණය කරගන්න නේද? අපි ඒකනේ කරන්නේ සාමාන්‍යයෙන්. ඒ වෙනුවට මේක හුදෙක් වේදනාවක් කියලා දකින්න දැන් පොඩි ඉවසීමක් අවශ්‍යයි. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඉතින් මේ වගේ පොඩි මේ භාවනාවට අදාළ වෙන සතිපට්ඨානයට අදාළ වෙන යම්කිසි තව සාධක කීපයක් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එකක් තමයි ආතාපි කියන්නේ වීරයක් අවශ්‍යයි. නේද? හිත බෑ කියනවා මහා කම්මැලි කියනවා හිත පිට යනවා කියනවා මේක හදාගන්න බැහැ කියනවා බෑ කියාගත්ත ගමන්ම ඉන්නේ නේද? ඒ නිසා වීරයක් අවශ්‍ය වෙනවා නෑ මේක කළ හැක්කා. ආයෙත් නැගිට්ටෝල ගන්නවා. ආයෙත් කොහොම හරි පරයන්කට දාගෙන ආයෙත් කොහොම හරි සක්මනට දාන්න වීරයක් අවශ්‍යයි. ඊට පස්සේ සම්පජානෝ නෝක තම ගැඹුරු කාරණාවක්. දැන් අපි සතිමත් බව විතරක් කතා කරන්න ගත්තොත් මේක ඕනම දෙයකට දාන්න පුළුවන්. නේද? අපි හිතමු වෙඩි තියෙන එකත් 100ෙන් කරන්න පුළුවන්. කාට හරි ගහන බනින එකත් 100ෙන් කරන්න පුළුවන්. මිනිහෙක් මරණ එක ඒකත් ඕනනම් කියාද හැයි කෙනෙක් 100ෙන් කරනවා කියලා නේද? එතන නැහැනේ මේකේ හරි පැත්ත නේද? එහෙනම් එතෙන්ට අවශ්‍ය වෙනවා යම්සි සම්මාදිට්ඨියක්. නිවෘත්ති දැක්මක් අවශ්‍ය වෙනවා. නුවණක් අවශ්‍ය වෙනවා. එතන මෙන්න මේ නුවණ ගෑවෙන අවස්ථාව තමයි එක පැත්තකින් මෙන්න මේ අරමුණේ විස්තරත් අපි නිකන් සොයා බලන අවස්ථාවක්. එක පැත්තකින් අපි පොඩ්ඩක් සීලයක් සමාදන් වෙලා කය වචනේ හික්මවාගෙන මේ කටයුත්ත කරන්න උත්සාහවන්ත වෙනවා. අනිත් පැත්තෙන් යෝනිසෝ මනසිකාරයක් අවදි වෙන පරිද්දෙන් අපේ හිතේ ගැඹුරක් තව පැත්තකින් වැඩෙන පරිද්දෙන් දැන් අපි මේ සතිය පිහිටවපු අරමුණ පිළිබඳව නිකන් සොයා බැලීමක් කරනවා. දැන් හිතන්න අපි සතිය පිහිටුවේ උදරයේ පිම්බීමක. ඉතින් ඒක නිකන් ඔහේ මතු පිටින් බලනවා වෙනුවට මේ කොහොමද පිම්බීම පටන් ගන්නෙ? පිම්බීමේ මැද හරිය කොහොමද මට දැනෙන්නේ? පිම්බීමේ අග හරිය මට කොහොමද දැනෙන්නේ? පිම්බීම අවසන් වුණාට පස්සේ මට කොහොමද දැනෙන්නේ? එකපාරටම හැකිලිම පටන් ගන්නවද? හැකිලීමේ මුල හරිය කොහොමද දැනෙන්නේ? හැකිලීමේ මැද හරිය කොහොමද දැනෙන්නේ? හැකිලීමේ අග හරිය කොහොමද දැනෙන්නේ? එතකොට මේ සරල අරමුණක්නේ අපි මේ ඉස්සරහට අරන් තියෙන්නේ නේද? පිම්බීමක් හැකිලීමක් කියන අපි කිසිසේත්ම වටිනා අරමුණක් කියලා සලකන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අතහැරලා දාන අරමුණක්. කිසිසේත්ම ගණන් ගන්න නැති අරමුණක්. දැන් නමුත් අපි මොකද කරන්නේ? මේ අරමුණට යම්සි වටිනකමක් දීලා ඒ අරමුණේ දැන් සිහිය පිහිටෙව්වා. දැන් මට අඛණ්ඩව ඔන්න පිම්බීම හැකිලීම් 100ක විතර දැන් සිහිය පිහිටවගෙන ඉන්න පුළුවන්. හැබැයි එතනින් නවතින්නේ නැතුව අරමුණේ විස්තර බලන දැන් උගන්වනවා. පොළඹවනවා.
අපි කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගයක් වඩන්න උනන්දු කරනවා. නැත්නම් නුවණක් වඩන්න දියුණු මේ පොළඹවනවා. ඉතින් ඔය කාරණාව ඊටත් වඩා ටිකක් අමාරුයි කියන්න පුළුවන්. මොකද එච්චර අරමුණේ විස්තර පේන්නේ නේද? මේ යාන්තම් තමයි මේකත් බලාගත්තේ. එතන තමයි යන්තම් සිහිය පිහිටව ගත්තේ. කොහොමද මේ මෙච්චර සරල අරමුණක විස්තර හොයන්නේ? නේද? ඉතින් තවත් පොඩ්ඩක් ගැඹුරකට තමයි එතකොට යන්න සිද්ධ වෙන්නේ. කොහොමද මේ සරල අරමුණේ විස්තර ටිකක් මතු කරගන්නේ? ඒ අරමුණ මට කොහොමද දැනෙන්නේ? මෙතන නිකන් මැද හරියට යන නිකන් තදවීමක් වගේ දැනෙනවද? නේද? පිම්බීමක් අවසන් වෙන්නේ කොහොමද? ඉතින් මට නිකන් තදවීමක් වශයෙන් දැනෙලාද? ආපස්සට එනකොට නිකන් හිත සැහැල්ලුවීමක් වශයෙන් දැනෙලාද? ඉතින් ඔන්න ඒ වගේ පැති ගණනාවකින් මේක නිකන් විස්තර හොයන්න අපේ හිත පොළඹවන්න සිද්ධ වෙනවා. අපිට නිකන් උගන්වන්න සිද්ධ වෙනවා. හැබැයි ඇතම් කෙනෙක්ගේ මේ හැකියාව තියෙනවා. ඇතම් කෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ හරි අර සොයා බලන සුළු හැමතිස්සෙම නිකන් හිතේ යම්කිසි කුතුහලයකින් යමක් දිහා පරිේශනාත්මකව බලන සුළු ආකල්පයක් සහිත ඇතම් කෙනෙකුට මේක උගන්වන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ මේ වැඩේ කරගෙන යනකොට මේගොල්ලෝ විස්තර කියන්න ගන්නවා. මට මෙන්න මෙහෙම දැනෙනවා. ආස්වාසය නිකන් කැඩිලා දැනෙනවා. ආස්වාසයේ විස්තර පේනවා. ඒක වදින ස්පර්ශ වෙන තැන පේනවා. ආස්වාසයට වඩා ප්‍රස්වාසයේ උණුසුම් කියන මට දැනෙනවා. ඒතර මේ උගන්වලත් නෙමෙයි. මේ විස්තර ටික නෑ ඒගොල්ලන්ට මතුවෙන්න ගන්නවා. ඒක නිකන් අර අපි අරන් ආපු කුසලතාවය. හැබැයි ඕක දියුණු කරලා ගන්නත් පුළුවන්. හිතන්න ඔය කුසලතාවයෙන් නැහැ කියලා අපි අධෛර්ය වෙන්න දෙයක් නැහැ. ඔය කුසලතාවය දියුණු කරලා ගන්නත් පුළුවන්. ඉතින් අපි උගන්වුවොත් හිතන්න දැන් මේ කොයි නාස්පුඩුවෙන්ද ආශ්වාසය ඇතුල් වෙන්නේ. හොයලා බලන්න පුළුවන්. නේද? කොයි නාස්පුඩුවෙන්ද ප්‍රශ්වාසය පිට වෙන්නේ. ඔක හොයලා බලන්න පුළුවන්. ඒතකොට අපි මේ වැඩේ කරද්දී හිත කියවනවද? ඒතකොට අපි මේ හිතලා බලනවද මේ දැන් හිතන්න ආශ්වාසය කොයි නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ. අපි මේක හිතලා බලනවද මේ? නැත්නම් කල්පනා කරනවද? දැනෙන්න ඕනේ. අන්න හරි. දැනීමක් මේ අපි කතා කරන්නේ නේද? ආශ්වාසයෙන් මේ ආශ්වාසය අපි දුන් වන්නාස්පුඩුවෙන් ඇතුල් වීම මට දැනෙන්න ඕනේ. ඒතර මේක මේ කල්පනා කිරීමක් නෙමෙයි. මම නිකන් පොතක් පෙරලලා මේක කොයි පැත්තෙන් යන්න ඕනද? වම් පැත්තෙන් යන සම්භාවිතාවය කොච්චරද? දකුණු පැත්තෙන් යන සම්භාවිතාවය මොකද්ද? මේකට දාන්න පුළුවන් සමීකරණය මොකද්ද? ඒ මොකක්වත් නැහැ. නේද? ඒ මොකක්වත් නැහැ. මේ මොහොතේ මට දැනෙන්නේ මේ ආශ්වාසය කොයි නාස්පුඩුවෙන් ඇතුල් වෙනවාද කියලා හිත මම එකඟ කරගෙන ඉන්නකොට සතිමත් කරගෙන ඉන්නකොට මට ඒක හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒක අපේ මනුස්ස හිතේ තියෙන හැකියාවක්. සොයා බැලීමේ හැකියාවක්. යෝනිසෝ මනසිකාරයක් විතර තියෙන්නේ. නිකාං අර අරමුණ මතු පිටින් අත ගන්නවා වෙනුවට අරමුණ නිකන් විනිවිද යන බැල්මක් හොයන්න ඕනේ. පුංචි කුතුහලයකින් බලන්න ඕනේ. සොයා බලනාසුලුව මේක කරන්න ඕනේ. හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ ඔය ඔක්කොම විස්තර කරනවානේ. දැන් ගැඹුරකින් දැන් ඔය බොජ්ජංග ධර්ම ගැන එහෙම විස්තර කරද්දී දැන් සතිමත් බව දිනු කරගත්තට පස්සේ මේ ධම්මවිචය සඳහා ධම්මවිචය සම්බොජ්ජංගය සඳහා කොහොමද අපි උත්සාහන්ත විය යුත්තේ කියන එක හරි ලස්සනට ඔය ආනාපාන සති සූත්‍රය වැනි සූත්‍රවල හරි ලස්සන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ නිසා මේ දේවල් මේ අපි අලුතෙන් හොයාගත්ත දේවල් නෙමෙයි. හරි ලස්සනට ධහමේ පැහැදිලිව විස්තර වෙන දේවල්. තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපච්චති. ඉතින් මෙන්න මේම කළොත් එහෙම අන්න බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න මේ ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කු ආරම්භ කරා කියන වචනේ එන්නේ. මේ කියන්නේ මේ අවස්ථාවේදී සතිමත් වෙච්ච අරමුණ පිළිබඳව නුවණින් විමසා බැලීමක්, සොයා බැලීමක්, විමර්ශාවක් පවත්වනවා නම් දැන් තමයි යා ධම්මවිචේ සම්බොජ්ජංගයක් ආරම්භ කරන්නේ. ඉතින් ඔන්න ඔය කොටස් තමයි එතකොට මේ දෙවැනි කොටසදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් මේ සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී කියන්නේ අතර විපස්සනාවට අදාළ කොටස්. නිකන් මේ සතිය පිහිටවන මට්ටම නෙමෙයි දැන් මේ කතා කරන්නේ. සතිය පිහිටෙව්වා, ඒ අභ්‍යාසය දැන් අපි කාලයක් කළා. දැන් සතිය හොඳට පවත්ව ගන්න පුළුවන්. ඊට අමතරව හිතේ සමාධියක් දියුණු වෙලා තියෙනවා. දැන් හැබැයි නුවණ සඳහා උත්සාහන්ත වෙනවා. අරමුණේ විස්තර දැන් බලන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ මේ අරමුණ ටිකක් ගැඹුරට යනකොට මේක අර සංකල්පමය වශයෙන් තියෙන මට්ටම නෙමෙයි ඊට වඩා ගැඹුරකින් මේ විස්තර පේන්න ගන්නවා. දැන් හිතන්න අපි ඇවිදිනකොට සමහරවිට අපිට හිතුනේ දැන් අපි මේ රෙඩ් බ්‍රිජ් විහාරයේ ඇවිදිනවා. මම ඇවිල්ලා අහවලා. දැන් වෙලාව ඔන්න රෑ 8යි. කොහොම අපි නිකන් මේ තොරතුරු රාශියක් ඇතුලේ දාගෙනනේ මේ අපි මේක තේරුම් අරන් ඉන්නේ නේද?
හැබැයි අපි මේ අවස්ථාවේ සිහිය හොඳට දියුණු කළා, සමාධියක් හොඳට දියුණු කළා, සොයා බලමින් ටිකක් ගැඹුරට යනකොට මේ අපි අතින් දාපු කෑලි ටික, අපි අලෝගත්ත ලේබල් ටික, අපි මේකට ඇතුළත් කරපු සම්මුති ටික ඔක්කොම හැලි යනවා. ඒ වෙනුවට දැන් අර අපි මූලිකත්වයේ දීපු වටනකමක් දීපු අර අත්දැකීම තමයි මතුවලා එන්නේ. නේද? ඒ ඔන්න වගේ හරි ගැඹුරක් තියෙනවා. එතකොට මේ අපි හදාගත්ත මානයක් නේ වෙලාව කියන එක. අපි හදාගත්ත සම්මුතියක් නේ මගේ නම කියන එක. මම දීපු නමක් නේ මගේ පාදය, මේ දකුණු පාදය, මේ වම් පාදය, මේවා ඔක්කොම නේද? අපි දීපු නමක් නේ මේ රෙඩ් බ්‍රිජ් විහාරය කියන එක. ඉතින් මේ ඔක්කොම නිකන් හැලි ගිහිල්ලා ඒ වෙනුවට නිකන් අපි සාමාන්‍යයෙන් කියන පරමාර්ථ මට්ටමට අපි කිට්ටු කරනවා කියලා. රියැලිටි එකට අපි කිට්ටු කරනවා. මේකේ යථා ස්වභාවයකට අපි කිට්ටු කරනවා. එකපාරට වෙන එකක් නෑ. නමුත් තමන්ට තේරෙනවා මේ මනස යනවා දැන් ගැඹුරකට. නිකන් කාගෙන යනවා. හොඳට ගැඹුරකට යනවා දැන් අරමුණක. අර අපි අතින් දාපු කෑලි ඔක්කොම නිකන් හැලි යනවා. හිත තව සැහැල්ලු වෙනවා. තව එකඟ වෙනවා. සමාධිමත් වෙනවා. අරමුණේ විස්තර පේන්න ගන්නවා. ඉතින් ඔන්න වගේ මට්ටමකදී තමයි තේරෙන්නේ මේ දේවල් නිකන් එක විදිහකට තියෙන්නේ නැහැ. මේවා වෙනස් වෙනවා. නේද? මේ දේවල් අනිත්‍ය ලක්ෂණයකින් යුක්තයි. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත හැම දෙයක්ම මේ පටන් ගැනීමක් පෙන්වුම් කරනවා. පැන නැගීමක් පෙන්වුම් කරනවා. සමුදේ වීමක් පෙන්වුම් කරනවා. ඒ වගේමයි වැයවීමක්, ඡේවීමක්, නිරුද්ධ වීමක්, අවසන් වීමක් පෙන්වුම් කරනවා. එතකොට මේ සමුදය සහ වය අතර නිරන්තරයෙන් තියෙන වෙනස් වීමක්. මේක නවත්තන්න බෑ. ඉතින් ඔන්න ඔය වගේ සංකත ලක්ෂණ කියලා ඉතින් මේවට කියනවා. ඉතින් යෝගාවචරයට දැන් ටිකක් ගැඹුරින් පේනවා මෙන්න මේ සංකත ලක්ෂණ ටික යට දැන් වැටහෙන්න ගැනීම. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, දසඤ්ඤ සත්තම් පඤ්ඤායති කියලා බුදුරජාණන් වහන්සේ උගන්වනවා. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් මතුවේගෙන එනකොට තමයි යාට තේරෙන්නේ මේ කොයි දේත් මේක සනාථ කරනවානේ. මම මේ කය දිහා බැලුවත් මේකට මේ දෙයමයි පෙන්වන්නේ. වේදනාවක් දිහා බැලුවත් මේ දෙයමයි පෙන්වන්නේ. මේකෙත් පටන් ගැනීමක්, වෙනස් වීමක්, අවසන් වීමක්. හිත දිහා බැලුවොත්, හිතේ පහළන සිතුවිල්ලක් බැලුවොත්, ඒකෙත් පටන් ගැනීමක්, වෙනස් වීමක්, අවසන් වීමක්. ඒතර මේ කොයි දේත් හේතුප්‍රත්‍යයෙන් හටගත්ත කොයි දේත් මෙන්න මේ ලක්ෂණ පෙන්눔 කරනවා. එතකොට මෙන්න මේවා දකින්න එයාගේ හිතේ ඇති වෙන පරිවර්තනය අපි බලාපොරොත්තු වෙච්ච එකක් නෙමෙයි. දැන් හිතන්න මෙන්න මෙහෙම. දැන් හිතන්න අපි ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙනගෙන ඊට පස්සේ විශ්වවිද්‍යාලයකට එහෙම ගිහිල්ලා උපාධියක් එහෙම ගත්තොත් අපේ මාන්නේ වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවනේ නේද? මමත් දැන් ලොක්ෙක් කියලා හිතනවානේ නේද? ඊටසේ නිකන් මම නිකන් හැකියාව පෙන්වන්න දඟලනවා, අනිත් අය නිකන් මැඩ පවත්වන්න දඟලනවා, මම නිකන් ප්‍රධානියා වෙන්න හදනවා, කැපී පෙනෙන්න දඟලනවානේ. එතකොට ඒ කියන්නේ අපේ නිකන් එක පැත්තකින් කියන්න පුළුවන්. අපි මේ දියුණු කරගත්ත දැනුම, අපි තනාගත්ත දැනුම අන්තිමට අපේ නිකන් අකුසල පැත්තකුත් වඩාගෙන තමයි අපි මේ දැනුම දියුණු කරලා තියෙන්නේ. නේද? ඒ කියන්නේ අපි මමත්වයක් නිකන් උලුප්පා දක්වන්න මේ දැනුම පාවිච්චි කරනවා. කෙනෙක් වශයෙන් කැපී පෙනෙන්න, පුද්ගලයෙක් වශයෙන් හුවා දක්ව ගන්න මේ දැනුම පාවිච්චි කරනවා. එමත් නැත්නම් ඒ තුලින්ම අපි දැඩි ග්‍රහණයක් කරගන්න, උපාදානයක් කරගන්න මේක හේතු වෙනවා. හැබැයි දැන් මේ භාවනාවකින් දිනු වෙන දැනුම ඊට හාත්පසින්ම වෙනස්. බුදුරජාණන් වහන්සේ පෙන්වන විපස්සනාවකින් ලැබෙන දැනුම අපි තුල මේ දේවල් වලින් ඇති කරපු මේ අවිද්‍යාව දුරු කරන සුළුයි. දැඩි ග්‍රහණය, අපි කියන උපාදානය ඉවත් කරන සුළුයි. ඒනෝ නිකන් මනස සැහැල්ලු කරන සුළුයි. සරල කරන සුළුයි. දැඩි ග්‍රහණය ඉවත් කරන සුළුයි. උපාදාන අඩු කරන සුළුයි. අපේ තියෙන මාන්නාදී ඒ බඳු අකුසල පැති ඒ කෙලෙස් නිකන් බොද කරන සුළුයි, නිකන් ඉවත් කරන සුළුයි. නිකන් ඒ වෙනුවට නිකන් අර බිමට බහැලා ඉන්න ගතියක්. හරි සරල වීමක්, නිහතමානී වීමක්. මොකද්ද මෙතන වෙලා තියෙන්නේ නේද? මිනිස්සෙක් වශයෙන්, සැබෑ මිනිස්සෙක් වශයෙන් නිකන් එයා දැන් ලෝකෙ දිහා, Taman දිහා, මේ විශ්වයම දිහා වෙනම මුහුණුවරකින්, සැබෑ මුහුණුවරකින් බලන්න පෙළවෙනවා. ඒ නිසා මේ බුදුදහම තුලින් අපි කතා කරන අවබෝධයයි, ඒ අපි තේරුම් ගන්න අවබෝධයයි, නැත්නම් අපි තුල දියුණු යථාභූත ඥාන දර්ශනයයි, නැත්නම් මේ විද්‍යාවකින් වෙන මොකක් හරි විෂයකින් අපි විශ්වවිද්‍යාලයක ගිහිල්ලා හදාරන දැනුම අතර පුදුමාකාර වෙනසක් තියෙනවා. ඒ නිසා අපි නිවැරදිව විපස්සනාවක් වඩනවා නම් එතෙන්දී අර තමන්ව හුවා දැක්වීම හෝ කෙනෙක් වශයෙන් කැපී පෙනීම හෝ මේ ඒ පැත්තක් මත වෙනවා වෙනුවට එයා නිකන් බිමට බහින්න ඕනේ. නිහතමානී වෙන්න ඕනේ. මෙතන මොකද්ද තියෙන්නේ කියලා එයාට නිකන් පොඩ වැටහෙන්න ඕනේ. හිත නිකන් සැහැල්ලු වෙන්න ඕනේ. හිතේ කෙලෙස් අඩුවීමක් වෙන්න ඕනේ. ඔන්න ඔයගේ පැති ටිකක් තියෙනවා.
දැන් අපි තුන්වෙනි පියවරට ඒ අනුව දැන් යන්න පුළුවන්. අපි වෙලාව තියෙන හැටියට සාකච්ඡා කරමු. හිතන්න යම්කිසි කෙනෙක් මෙන්න මේ විදිහට ඇත්ත ඇටසැටියෙන් තේරුම් ගත්තොත් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් වෙන එක ප්‍රධාන දෙයක් තමයි අර හොඳයි කියාගත්ත, සැපයි කියාගත්ත, වටිනවා කියාගත්ත මේ දේවල් වලට තිච්ච ග්‍රහණය එන්නෙන් අඩු වීම. හිත එන්නෙන් නිකන් සැහැල්ලු වීම. අවස්ථාවක් යෙදෙන්න පුළුවන් හිත කිසිවක් උපාදාන නොකර, හිත කිසිවක් ඇසුරු නොකර, කිසිවක් මත පිහිටා නොගෙන හරිම සැහැල්ලු, හිත තුල කිසි බරක් නැති, කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් කැපිපෙනීමක්, වාදක්වීමක් නැති, හරිම නිකන් සරල, හරි ශාන්ත ස්වභාවයක් හිත තුළ මතුවීම. ඔක වෙන්න පුළුවන්. දැන් සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන අවස්ථාවක් ඕක. මේ කුසලතාවය දියුණු කරගෙන ගියොත් සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී ඔය කුසලතාවයක් අපි තුළ දියුණු කරගෙන ගියොත් ඒ තුලින් උපදවන නුවණ විසින් අපේ හිත දැඩි ග්‍රහණයෙන් ඉවත් කළා, උපාදාන වලින් ඉවත් කළා, ලෝකේ කිසිවක් උපාදාන නොකර නිකන් ස්වාධීන මනසක්, සරල මනසක්, සැහැල්ලු මනසක්, පිබිදුණු මනසක්, කොහෙවත් පැටලිච්ච නැති මනසක්, හරි පිරිසුදු මනසක් තනා දෙන සුළුයි. දැන් මේ තුන්වෙනි පියවරේදී තියෙන්නේ මෙන්න මේ අවස්ථාව. මේ තනා දෙන ඒ සැහැල්ලු, ඒ පිවිතුරු, බොහොම ශාන්ත ප්‍රණීත මනස අපිට හැබැයි පවත්ව ගන්න බෑ. මොකද අපේ කෙලෙස් ටිකක් තියෙනවා නේද? අක්කාය දිට්ඨිය එක පැත්තකින් කෑ ගහනවා, අනිත් පැත්තෙන් ඊර්ෂ්‍යාවක් තියෙනවා, මේ පැත්තෙන් වෛරයක් තියෙනවා, මේ පැත්තෙන් ක්‍රෝධයක් තියෙනවා, මේ පැත්තෙන් රාගයක් තියෙනවා. ඉතින් මේක එහෙම් පිටින්ම නිකන් මොකද්දෝ වගේනේ. එහෙනම් දැන් අපිට අවශ්‍ය වෙනවා බැරිද මට මේ උපදවගත්ත ප්‍රතිඵලය, මේ දියුණු කරගත්ත හරේ ශාන්ත ප්‍රණීත නික්ලේශී අවස්ථාව හිතේ පවත්ව ගන්න නේද? එහෙනම් ඒකට අවශ්‍ය වෙනවා සෑහෙන හොඳ ප්‍රබල ප්‍රතිපදාවක් නේද? යාට දැන් පොඩ්ඩක් තේරෙනවා මගේ හිතේ දැන් සතිමත් බවක් දියුණුලා තියෙනවා, සමාධිමත් බවක් දියුණුලා තියෙනවා. ඒ නිසා මම මේකේ දැන් හතිපට්ඨානයක් මා තුළ යම්තා දුරට වැඩිලා තියෙනවා. විටින් විට මටත් දැන් මෙහෙම හැකියාවක් මතුවෙන, හැබැයි මට පවත්ව ගන්න බෑ නේද? ඉඳලා හිටලා නිකන් අපි කියන කනාවට එනවා කියලා නේද? කනාවට තමයි එන්නේ. බැරිද මට මේක දිගට තියාගන්න නේද? නිකන් හරියටම කියාගන්න බැරිද මම දැන් අදත් ඔන්න වාඩි වුණා, හරියටම මේ විස්තර දැනගත්තා, මෙන්න මෙතෙන්දී මට මෙච්චර මට්ටමකට ඉන්න පුළුවන්. ඔන්න ඒ වගේ අපිට අවශ්‍ය වෙනවා සෑහෙන සනාත කළ ප්‍රතිපදාවක්, අපිට සෑහෙන ප්‍රායෝගික ප්‍රතිපදාවක් අපිට අවශ්‍ය වෙනවා. මෙන්න මේ ප්‍රතිඵලය අපි සතු කරගන්න නේද? ඒ තුල වාසය කරගන්න නම් හොඳ ප්‍රතිපදාවක් අවශ්‍යයි. ඔන්නේ ප්‍රතිපදාව තමයි තුන්වෙනි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියලා. සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියලා කියන්නේ වෙන එකක් නෙමෙයි. මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ? ආරෂ්ඨාංග මාර්ගය. ආරෂ්ඨාංග මාර්ගය තමයි මෙන්න මේ සතිපට්ඨාන භාවනා ගාමිනින්ච ප්‍රතිපදාව කියලා පෙන්නන්නේ. සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් සහිත පරිපූර්ණ ප්‍රතිපදාවක්. ඒතර යාට තේරෙනවා මේ උත්කෘෂ්ඨ ප්‍රතිඵලය මගේ හිතේ පවත්වන්න නම් මට අවශ්‍ය වෙනවා සීලයක්. මට අවශ්‍ය වෙනවා මේ කය වචනේ හික්මවා ගැනීමක්. ඒ වගේමයි මේ උත්කෘෂ්ඨ ප්‍රතිඵලය මට පවත්වා ගන්න බැහැ හිත විසිරීලා වික්ෂිප්ත වෙලා එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් මට මේ හිතේ සමාධිමත් බවක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ හිත යොමු කරාම එතන රැඳී සිටීමේ හැකියාවක්, නැත්තම් පෙනෙන දේ හොඳට පැහැදිලිව හිතේ මතුවෙන දේවල්, නැත්තම් වේදනාවන්, මේ දේවල් හොඳට පිරිසුදු දැක ගැනීමේ සමාධිමත් බවක්, හිතේ පැහැදිලි බවක් අත්‍යවශ්‍යයි. එහෙනම් මේ කටයුත්ත ඉදිරියට කරන්න, තව දියුණු කරන්න. ඒ වගේමයි මේ හිතේ තියෙන කෙලෙස් ටික ඉවත් කළා මේ තියෙන අවිද්‍යාව දුරු කරගන්න නම් ප්‍රඥාවක් අවශ්‍යයි. ඒතර මේ සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ප්‍රතිපදාව දැන් එයාට තේරෙනවා මේක නැතුව මේ වැඩේ කරගන්න බෑ. ටිකක් දීර්ඝකාලීනව yaadena ප්‍රතිඵලයක් මට භුක්ති විඳ ගන්න නම් අනිවාර්යෙන් මේ සීලය තව ශක්තිමත් වෙන්න ඕනේ. අනිවාර්යෙන් හිතේ තියෙන පැහැදිලි ගතිය, පිරිසුදු ගතිය, සමාධි ගතිය රැඳිලා තියෙන්න ඕනේ. ඊට අමතරව මේ දියුණු කරන නුවණ තව නිකන් රැඳෙන නුවණක්. හොඳට හිත තුළ කාවදිච්ච නුවණක් නේද? ඒ නුවණ විසින් මේ ප්‍රතිඵලය වැඩි වෙලාවක් රඳා පවත්වන නුවණක් අවශ්‍ය වෙනවා. උතුන තමයි උතන ආරෂ්ඨාංග මාර්ගයේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ තුන්වෙනි පියවර වශයෙන් සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියන. ඒ නිසා බලන්න බුද්ධ දේශනාවයි නේද? දැන් අපි මේ කාලේ කතා කරන මයින්ඩ්ෆුල්නස් එකයි අතර ලොකු පරතරයක් තියෙනවානේ නේද? නමුත් ඉතින් අවාසනාවකට අපි බෞද්ධ වශයෙන් අඩුතරමින් මේ
මේ බටහිර ජාතිකයින් ඉදිරිපත් කරපු මයින්ඩ්ෆුල්නස් කියන පළවෙනි අදියරවත් අපි කරන්නේ නැහැ. එකතකින් ලැජ්ජ වෙන්න ඕනේ නේද? දැන් බුදුරජාණන් වහන්සේ මෙච්චර පුළුල් ගැඹුරු අවස්ථා තුනකින් අදියර තුනකින් අපිට ඉදිරිපත් කරලා තිනවා. මෙන්න මෙහෙමත් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ගැඹුරු කොටසක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙච්චර ප්‍රතිඵලයකුත් තියෙනවා. කියලා ඊටාම පුළුල් ගැඹුරු ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් යන්තම් කොටසක් අල්ලගෙන තමයි දැන් මේ නවීන කාලේ වර්තමානයේ පිරිසිතින් ඕක සෑහෙන මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් ඉතින් අපි බෞද්ධයෝ වශයෙන් අඩුතරමින් ඒක ඇල්ලවත් කරන්නේ නැහැ. ඉතින් අනිත් ඒවා ගැන කවර කතාවද? නේද? ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ දේවල් දහම තුල පුදුමාකාර ලස්සනට හරිම ගැඹුරකින් බොහොම පුළුල්ව විස්තර කරලා තියෙනවා. ඒ වගේමයි මේ බුදුදහමේ හදවත වශයෙන් පෙන්වන්නේ මෙන්න මේ සතිපට්ඨාන භාවනාව. ඒ නිසා අපි උත්සාහන්ත විය යුත්තේ මේ ලැබපු මනුෂ්‍යාත්ම භාවයෙන් ප්‍රයෝජනයක් ගන්න මේ ප්‍රතිඵල තමා සතු කරගන්න. අපි නිකන් මේක ප්‍රාර්ථනා කරා කියලා ලැබෙන එකක් නෙමෙයි නේද? දැන් මම මේ කියපු ප්‍රතිඵල නැත්තම් මම මේ කරපු උත්තේජනය ලබා ගන්න නම් ප්‍රායෝගික කරගන්න නම් අපි මේ තුන යෙදෙන්න ඕනේ. හැබැයි අමාරුයි. නේද? දැන් අර ලස්සන ගාතාවක් තියෙන්නේ මේ ධම්මපදේ මොකද්ද මේ ඒ ගාථාවේ එන්නේ අපිට අයහපත සලසන අපේ විනාශය සලසන යම්සි දෙයක් තියෙනවද ඒක හරි පහසුවෙන් කරගන්න පුළුවන්. හැබැයි අපිට අභිවෘද්ධිය සලසන අපේ යහපත සලසන දෙයක් තියෙනවා නම් ඒක කොහොමද? අතිශය දුර එහෙමයි සාර. සූකරාණි අසාධූනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරා. හිතලා බලන්න නේද? සූකරාණි අසාධූනි. එතකොට මේ අපිට යහපත සලසන ඕනම දෙයක් හරි පහසුවෙන් කරගන්න පුළුවන්. නේද? වැඩි වෙලාවක් යන්නේ. හැබැයි යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරා. හැබැයි අපිට හිතසුව සලසන අපේ යහපත සලකන යමක් තිබේද ඒක කරන්න හරි අමාරුයි. ඒ නිසා අපි උත්සාහවන්ත විය යුතුයි මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබලා මේ නිකාං අර ඉබාගාත යන පහසුවෙන් කරගන්න තියෙන ප්‍රතිඵල ලබා ගැනීමට වඩා ටිකක් උත්සාහයෙන් වීරයෙන් ප්‍රඥාවකින් ලබා ගන්න පුළුවන් මුළු සංසාරෙටම ප්‍රයෝජනවත් වෙන මේ බඳු කුසලතාවයක් අපි තුල උපදව ගන්න. ඒ නිසා ඒ සඳහා උත්සාහවන්ත වෙන්න කියලා ආරාධනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි දෙවියන් ඔබගේ ප්‍රශ්නය පිළිබඳව අවස්ථාවක් වෙනවා ඉදිරිපත් කරන්න. Single in English. කටියට මයිද බඩගිනියන්නේ නැති. අපි මේ දොස්තර වලට කියමු වචනයක් කතා කරන්න කියලා. මොකද ලස්සන මේ සින්දුවකුත් ලියලා දුන්නානේ අපිට. ඒ කියන්නේ දැන් ඔය නිස්සරණ වනේ භාවනා වැඩසටහන් වලදී එහෙමත් අපි ඒ සින්දුව දානවා. හරි ලස්සනයි ඒ ගී පදමාලාවත් තාම මේ අර්ථවත්. ඒ වගේමයි අර ජගත් වික්‍රමසිංහ මහත්තයා ඒක බොහොම ලස්සනට ගායනා කරනවා. ඉතින් අපි දොස්තර නෝනාගෙන් අහමු පොඩ්ඩක් මේකට පොඩි වචනයක් කතා කරන්න කියලා. මේක දෙන්න. මේක දෙමු. ඔව්. දැන් ડોક્ટર කුමාරි ගෝපිනී මහත්මිය මයින්ඩ්ෆුල්නස් ගැන සින්දුවක් කියලා කියනවා. මට තේරුනේ. මයික් එක චුට්ටක් කවුද දේශාන් මහත්තයා මේක ගන්න බැරිද උතෙන්ට? චුට්ටක් නිකන් අතන එකක් තියෙනවා මේක දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රථම ඉස්සෙල්ලාම කියන්නේ ස්වාමීන් වහන්සේගේ අද ධර්මදේශනාව ඒ සතිය සම්බන්ධව කොටස් තුනකට බෙදලා ඒ දේශනා කරපු ඒ ටික ඉතාම ප්‍රයෝජනවත්. විශේෂයෙන් අපි දැන් මම සයිකියාට්‍රිස්ට් කෙනෙක් විදිහට අපි මයින්ඩ්ෆුල්නස් යූස් කරනවා අර MBSR MBCT කියලා. ඉතින් අපි ඒකේදී අර සමිනාසික විදිහට පළවෙනි කොටස විතරයි. ඒකේනුත් ඇත්තටම කොටසක් කිව්වා වැඩි. මේ ඉතින් ඇත්ත වශයෙන්ම
දැන් අපිට බෞද්ධයන් වශයෙන් අපිට ඇත්තටම සම්පූර්ණයෙන් ඉගෙන ගන්න ලැබිලා තියෙනවානේ පුංචි කාලේ ඉඳලා බුද්ධ ධර්ම විෂයක් වශයෙන් ධර්ම පාසල්වල. නමුත් අපි කවදාවත් ඒක සතිය කියලා අපි අපේ දිනපතා ජීවිතේට කොහොමද ප්‍රයෝජනවත් කරගන්නේ කියන එක යූස් කරලා නැහැ. ඉතින් ඒක ඇත්තටම දැන් ඒ උනට ලංකාවේ හුඟක් අය ඒක යූස් කරනවා. අපි බුදුදහම සම්මාහන්සේගේ සතිපාසල තුලින් ගොඩාක් අය ඒක ගැන දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම මගේ අර මේ සින්දුව ගියාට පස්සේ සමහරව සතිය කියන්නේ මේ සෝමානෙට මේ කීප දෙනෙක් ඒ කියන්නේ සතිය කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්න වලට අපොයත් හිටියා. ඉතින් ඇත්තටම මේ ගීතය බොහොම මේ තාම ඉවර්සස් අර කොහොමද හිත කැන්දන්ගෙන කියන වචන යූස් කරේ මම අර සිත පැන හැමදාම දුවන සිත කොහොමද හැම මොහොතෙම අපි නැවත ගේන්න ඕන අපි ඉන්න තැනට. එතකොට අතීතයට අනාගතයට යන හැටි සහ අර මම මෙතන යූස් කරා මේ ගයිඩින් බෝඩ් විදිහට විස්මිත මසිතට මුරදෙවියන් වන්නේ සතිය නුඹයි මගේ සතිය නුඹයි ඒ විස්මිත මසිතට මුරදෙවියන් වන්නේ. මුරදෙවියන් කියන්නේ ගයිඩින් කෙනෙක් නේ ගයිඩින් බෝඩ් කෙනෙක් නේ. බුදුරජාණන් වහන්සේ ඒක දැනටදී එහෙම කියලා තිබුණානේ දේශනා කරලා තිබුණානේ. සතියට මොකක්ද මේ සිතට මොකක්ද ආරක්ෂාව? දැන් අපේ ඉන්ද්‍රියයන් පහට ආරක්ෂාව අපේ සිත. නමුත් සිතට මොකක්ද ආරක්ෂාව? සතිය. ඉතින් ඒක ගැන ඉතින් අපි හැමෝටම වහන්සේට ගොඩාක් පිට ඉතාම අපි අරිදී ධර්ම දේශනාව සිදු කළාට ඉතින් ගීතේ අපිට වාදනේ දාන්න පුළුවන් නේද වන්න? ඕන්නම් මේ කවුද දේශාන් මහත්තයා? දේශාන් මහත්තයා මේ මේකින් ගන්න බැරිද? මෙතන YouTube එකකින් ඕන්නම් හොයලා ඕන්නම් දාන්න මේ සින්දුවක්. විෂුවල් එක තියෙනවා. මේක තමයි. ස්වාමීන් වහන්සේත් ඒකේ උදේකම ස්වාමීන් වහන්සේ. කොහොමද හොයන්නේ මේ? එයාට මෙන්න ගියා. ෆයර් එක ගැලවුණා. එන්න ඇවිල්ලා දාන්න. කවන්නේ අපිට සින්දුව අහන්න හරි පුළුවන්. අපි ලොකු ස්වාමීන් වහන්සේත් ඉන්නවා ඒකේ. ඒක තමයි. ඉතින් මෙහෙ ඇවිල්ලාද? එහෙමයි. කෙනෙක් ශ්‍රී ලංකන් කෙනෙක්ද? අපි විශ්ව දෙවියෝ ඒස්කෝල යුනිවර්සිටි. I see. කිවර ගමන්නේ. Yeah. මයික් එක දෙන්න. වොලියුම් එක චුට්ටක්. මේක චුට්ටක් දේශාන් මේක අල්ලගන්න. සිත පැන යනවා නොරැඳ මෙතන දීවි කිවනාතන සිත පැන යනවා සතිය සොයයි සිත
සතිය දකී සිත කැන්දාගෙන එනවා මේ මොහොතට සිත කැන්දන් එනවා එයමයි ආරන්නේ නොපෙනෙන හෙටගෙන මැවුම් මවන සිත සංකා පුරවන්නේ සිත පැන පැන යනවා අතිසිව දුර යන හැඟුමන් උපදන මායා කරුවන්නේ සත්‍ය නුබයි විස්මිත මසිතට මුරදෙවියන් වන්නේ සිත පැන පැන යනවා සිත පැන පැන යනවා සිත පැන පැන යනවා සිත කැන්දන් එනවා සිත පැන පැන යනවා සිත කැන්දන් එනවා ප්‍රශ්නයක් කොහොමද ඉදිරිපත් කරන්නේ මහාකාරයික හොඳයි එහෙනම් අපිට ඕකේ හරියට පාලනය කරන ක්‍රන්ද ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. අපි දන්නේ නැහැ කොච්චර වෙලාවක් ගන්න ඕනද කියලා. දැන් අපේ වෙබ්සයිට් එක තියෙනවා අපේ Nissan වනේ වෙබ්සයිට් එක. ඒක කියන්න නම් ඇත්තටම පුදුමාකාර දැනුම් සාගරයක්. මහත්තයාට කියන්නේ අපේ වෙබ්සයිට් එකට ගියොත් එක පැත්තකින් පොත්පත් තියෙනවා. ඔක්කොම ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සිංහල පොත් තියෙනවා, ඉංග්‍රීසි පොත් තියෙනවා. ඊට පස්සේ ධර්ම දේශනාවල සීමාවක් නැහැ. අප්‍රමාණ ධර්ම දේශනා ප්‍රමාණයක් තියෙනවා. සත්‍යත්තාවෙන් මුල් කරගත්තු ධර්ම දේශනා අප්‍රමාණව තියෙනවා. ඊට පස්සේ තවත් පැත්තකින් ඕනනම් දැන් අර මම කිව්වේ මතක් කරලා සතිපට්ඨාන විවරණ කියලා වැඩසටහනක් තමයි අපේ රුක්සානාසේ පූජනීය ධම්මජීව සානාසේ කරා. ඒක ITN එකේ ITN බුද්දිස්ට් කියලා මේ YouTube එක පොඩ්ඩක් සර්ච් කරොත් ඒකේ තියෙනවා සතිපට්ඨාන විවරණ කියන ওই දේශනා මාලාව. ඒකේ අපි මුළු සතිපට්ඨාන සූත්‍රය බොහොම ගැඹුරින් ටිකක් ප්‍රායෝගික පැත්තකින් විස්තර කරනවා. දේශනා 60 ගණක් තියෙනවා. ඒකත් සෑහෙන හොඳයි. ඒක බලලා ඒකත් අහලා සෑහෙන පිරිසක් මේ පැත්ත පුහුණු කරන්න අරගෙන තියෙනවා. ඒකත් තියෙනවා. සම්හංස මම එතනට කියන්න ඕනේ කවුරුද්දක් පුරාවට ඒ වැඩසටහන ගියානේ. ඔව්. ඒක පස්සේ සම්පූර්ණයෙන්ම පොතකට නැංගුවා. නගුවා. ඔව්. හතක් තියෙනවා. තියෙනවා. ඒක සම්පූර්ණ
තිබුණේ ෆ්‍රී ඩිස්ට්‍රිබියුෂන් තියෙන්නේ. තියෙන්නේ. ඒක කියන බාර අරගෙන ඔව්. ඒ පොත් හතත් ඇත්තටම හරිම හොඳයි සතිපට්ඨානය සම්පූර්ණයෙන්ම දිනු කරන්න. ඔව් ඒක මම නැවත මෙතනදිත් කියන්නම්. ඒ කියන්නේ ඒ අපි කරපු දේශනා මාලාව සම්පූර්ණයෙන් පොත්වලට නැගුවා. සතිපට්ඨාන විවරණ 1 2 3 4 5 6 7 කියලා පොත් හතක් තියෙනවා. අපි කරනවා ෆ්‍රී ඩිස්ට්‍රිබියුට් කළේ. එකක්වත් සල්ලි වලට නෙවෙයි ඔක්කොම ෆ්‍රී ඩිස්ට්‍රිබියුෂන් මේ ඒවත් අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඊට අමතරව කාට හරි උවමනා නම් ඉන්නුවොත් ඔය කුමාරි මෑණියන්ට කිව්වා නම් මේ චුට්ටක් ඒ ડોක්ටර් ඔය ටික හොයලා දෙවි. එහෙමත් හොයාගන්න පුළුවන්. දැන් මේ දවස්වල යනවා ටිකක් ගැඹුරු කොටසක් මේ සතිපට්ඨානටම ටිකක් අදාළ ප්‍රැක්ටිස් එකට අදාළ විපස්සනාවල බල දේශනා මාලාවක් විපස්සනා පරිකථා කියනවා. ඒවා ටිකක් ඉතින් අර ටිකක් ගැඹුරට යන යෝගාවචරීන්ට ඒ ටික හුඟක් ප්‍රයෝජනවත්. ඒකත් ITN එකේ යන්නේ. ඉතින් ඒ නිසා මේ සෑහෙන ප්‍රමාණයක් රිසෝසස් නම් තියෙනවා මේ දැනුම නිවැරදිව අරගන්න මේ පාවිච්චි කරන්න පුළුවන් තොරතුරු නම් සෑහෙන තියෙනවා විශේෂයෙන්ම අපේ වෙබ්සයිට් එක nisarana.lk වෙබ්සයිට් එකට ගියොත් ඒ ඔක්කොම විස්තර තියෙනවා. ඊට අමතරව දරුවන් වෙනුවෙන් හදපු දැන් විශ්වවිද්‍යාල වගේ දේවල් වලට හදපු එක කොටසක් තමයි සති පාසල කියලා කියන්නේ. satipaasal.org කියන වෙබ්සයිට් එක තියෙනවා. ඒකෙත් මේ රිසෝසස් ඔක්කොම තියෙනවා. දැන් හිතන්න කාට හරි සක්මන් භාවනාව ගැන ඉගෙන ගන්න ඕන. ඒකට අදාළ වීඩියෝස් ගණනාවක්ම තියෙනවා. ඒ කියන්නේ mindful walking ගැන ඉංග්‍රීසියෙන් තියෙනවා, ඊට පස්සේ සිංහලෙන් තියෙනවා. ඒකෙත් මේ අපිට වීඩියෝස් 3-4ක්ම තියෙනවා. ඉතින් ඒකේ සෑහෙන ගැඹුරක් පෙන්නනවා. ඉතින් ඕකේ අර ඇත්තටම අපි උඟා තොරතුරු දැන ගැනීමටත් වඩා වටින්නේ අපි කීපයක් පොඩ්ඩක් බලලා අපි කරන්න ඕනේ වැඩේ. ඉතින් උතනයි රහස තියෙන්නේ. ඒ කියන්නේ අපි තොරතුරු අප්‍රමාණව තියෙනවා. නමුත් අපි මේ වැඩේට බැහැලා ගොඩ ඉඳන් පීනන්න නැතුව වතුරට බැහැලා පීනන්න ඕනේ. නේද? දැන් එතකොට තමයි Tamanට නිකන් තව හොයන්න හිතෙන්නේ මේක කොහොමද මෙතන මට වැරදුනා මෙන්න මේක මොකක්ද මම කරන්න ඕනේ කියලා. දැන් හිතන්න දැන් අපි මෙතන ඉඳන් මැප් එකක් බල හිටියට ගමන යවෙන්නේ නේද? අපි පොඩ්ඩක් වාහනේ අරගෙන පාරට දාලා පොඩ්ඩක් යන්න ඕනේ ඉතින් ගමන. එතකොට පාර වැරදුනත් කායෙන් හරි අහන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රායෝගිකව යෙදෙන එක තමයි පටන් ගන්න තියෙන්නේ. ඒකට උමනා කරන මූලික උපදේශ ටික වීඩියෝස් වලින් අහන මේ ඔක්කොම satipaasala.org කියන වෙබ්සයිට් එකේ තියෙනවා. නිසරණවනේ වෙබ්සයිට් එකට ගියොත් ඒකෙත් හොයාගන්න පුළුවන්. හොඳයි. ඉතින් අපි සෑහෙන වෙලාවක් ගත කරලා තියෙනවා. ඉතින් මේ පින්වතුන් 6:00 විතර ඉඳගෙන දැන් මේ කටයුත්තේ දෙනවා. බුද්ධ පූජා ආදී කටයුතු වල යෙදিলা. ඊට පස්සේ ධර්ම දේශනාවකට සවන් දීලා ධර්ම සාකච්ඡාවකට අපි කෙටියෙන් කළා. ඉතින් අපි මේ විදිහට අද දවස් පුරා මේ රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝක වාසීන් සමග බෙදාගමු. ඒ වගේම මේ අවස්ථාවට ලබා දීපු මෙම රෙඩ් බ්‍රිජ් බෞද්ධ විහාරයේ විහාරාධිපති ගෞරවනීය නම් කියන අවසරයි හේමරතන නායක ස්වාමීන් වහන්සේලාට මම පාද නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධව ඒ වගේම මට ඉදුම් පිටුම් පහසුකම් ඉතාම කරුණාවන්තව ලබා දීම සම්බන්ධයෙන් ඉතින් එහෙම ස්තුතියකුත් පුද කරමින් නමස්කාර පූර්වකව ඒ බව සිහිපත් කරමින් අපි මේ රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝක වාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාට පතුතු මුලියන් සෝ පිණිසම මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කරන අපි මේ කරුණ මුලක් කරමු. එතාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ බුදා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ
ඉදම්මෝ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව විපාක පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්ප දුක්ඛා පමුච්ඡතු සාදු 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 यार पेमन होना पड़े कर मंडी मत थोड़ा ये बड़ी स्कीम के पड़े पड़े ना तेरा देख पे कितना देते पेमन तेरे बनवाए होता है इतना भी आशीर्वाद करना दान मार्गे देवेन बुद्ध दान मार्गे ते जो मुझे मुसंधा प्रमाण वैसा करना पे वे देखते निसन्नोने आरम्भ से नासनी उपक्षेना सनाधिपति අපේ පාන්දුලි තන්ත්‍රාමල මහසේට ශාස්ත්‍රීය වැඩ වඩන්නට නිරෝගී සම්පන්නිය සියලු ආශිර්වාද වේවා සාදුකාර ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේ වැඩමවන සඳහා ක්‍රියාකර අපේ දේශාත්මක මෛත්‍රී පොඩි විනාඩිමත් ඒ විනාඩිමත් සියලු ආශිර්වාද වේවා නිරෝගී සම්පස්තර සේවා අපි ආශිර්වාද